මේ ටියුට් එක හම්බෙච්ච අය පොඩ්ඩක් අත උස්සන්න බලන්න chat එකේ අපේ ටියුට් එක දැක්කද ඔයගොල්ලෝ? මේ පාර ටියුට් එක දැක්කද? මේ පාර ටියුට් එක දැක්කද? මේ පාර අපි අර කලින් පාර වගේ නෙමෙයි සුපිරි ගණේ ටියුට් එකක් අපි එවලා තියෙනවා. හරිද? මේ තියෙන ව්‍යවසායකත්වය right. ඉතින් next level ටියුට් එකක් ඔයාලට එවලා තියෙනවා. හරිද? ටියුට් එක මම පෙන්නන්නේ ටියුට් එක හොඳේ. ටියුට් එක මම මේ පෙන්නන්නේ right ව්‍යවසායකත්වය සුපිරි පාඩමක්. බොහොම ප්‍රැක්ටිකල් පාඩමක්. ලස්සනට ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. හරිද? ක්වෙස්චන් ටිකක් දාලා ඔයාලට පේනවනේ. හරිද? ලස්සනටම තියෙනවා ඈ. ලස්සනටම තියෙනවා මේ right. ඒ නිසා මේ ටියුට් එක නිබන්ධනය හම්බෙච්ච නැති අය ටක් ගාලා නිබන්ධන ටික ලබා ගන්න මල්ලි අර නම්බර එක දාන්න. මේක තමයි අපේ මේ පාර ටියුට් එක ඔයගලන්ට එවන ටියුට් එක. අර ව්‍යාපාර සංවිධාන ටියුට් එක වගේ නෙමෙයි. මේක පොඩ්ඩක් අපි පොඩ්ඩක් වෙනම ලෙවල් එකකට අපි ටියුට් එක හදලා තියෙනවා. හරිද? right. okay. හරි. අපි එහෙනම් වැඩි කතා බහ නැතුව මේ දින ටියුට් එක මේ දින ටියුට් එක ඔව් අනේ ඔව් අර ළමයෙක්ට අර එක ටියුට් එකක් අනේ අර කුරියකින් වැඩක් නැහැ කතා කරලා. පුතේ අපි වාට ටියුට් එකක් එවන්නම්. ලිලංකාගේ එක නේද? හරිද? ලිලංකද? එතත් මතක නැහැ. මේ ටියුට් එක පුතේ අපි වාට අනිවාර්යෙන් ටියුට් එකක් එවනවා. හොඳේ. එයාගේ ටියුට් එක තෙමිලා තිබුණා. ලිලංකාගේ ටියුට් එක තෙමිලා තිබුණා. ඒක අපි අනිවාර්යෙන් එවනවා. හරිනේ? right. මේක තමයි ඉතින් අපේ ටියුට් කෙරුවාව. හරිද? ටියුට් එකේදී බොහොම ලස්සනට තියෙනවා. ව්‍යවසායකයා ගැනත් අපි කතා කරනවා ඉස්සරහට. ඒ ටිකත් අපි පිළිවෙලට බොහොම ලස්සනට ඕගලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. ටියුට් එක දැක්කහම ටිකක් ලස්සනයි නේද? ආස හිතෙනවා. එහෙම තමයි. ආසාවෙන් ඉගෙන ගන්න ඕනේ. හරි. මම එහෙම වුණොත් පාඩම හිමීට පටන් අරගෙන අපි චුට්ටක් සාකච්ඡා කරගෙන යමු. හරිද? හරි. ඔයා ඇත්තටම මේ නිබන්ධනය හරි දැන් කමන්නේ නිබන්ධනය ඇත්තටම මේ වෙලාවේ ළඟ තියෙන්න ඕනේ නැහැ. නිබන්ධනය ඔයගලන්ට අපි හිමීට එවන්නම්. අපි දැන් වැඩේ කරගෙන යමු. අවශ්‍ය සටහන් තියෙනවා නම් ඇත්තටම ඔයාලට මේ ටියුට් එකේ ලියා ගන්න පුළුවන්. හරි. එතකොට ව්‍යවසායකත්වයේ යටතේ ඇත්තටම මේ අද අපි පස්වෙනි පාඩම තමයි පටන් ගන්නෙ. ව්‍යවසායකත්වය. ඒක යටතේ ඇත්තට මම ව්‍යවසායකත්වයේ පාඩම ප්‍රධාන කොටස් තුනකට බෙදලා කතා කරනවා. මුලින්ම 5.1 ව්‍යවසායකත්වය. ඒ යටතේ කතා කරනවා පුතේ ව්‍යවසායකත්වයේ යනු කුමක්ද? ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ මොනවද? ව්‍යවසායකත්වය හා ආර්ථික සංවර්ධනය, ව්‍යවසායකත්වයේ නව ප්‍රවණතා, ව්‍යවසායකත්ව ක්‍රියාවලිය. ඊළඟට තියෙනවා 5.2 ව්‍යවසායකයා. ඒ යටතේ කතා කරනවා ව්‍යවසායකයා කියන්නේ කවුද? ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා අතර වෙනස, ව්‍යවසායකයා සහ කළමනාකරු අතර වෙනස, ව්‍යවසායකත්ව ගති ලක්ෂණ, ව්‍යවසායකත්ව කුසලතා කියන කොටස් ටික කතා කරනවා. ඇත්තටම පුතා මේ තනි ටියුට් එකේ අපි ඔයගලන්ට 6 වෙනි පාඩම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පාඩමත් එකම නිබන්ධනයේ තමයි තියෙන්නේ. මොකද මේ පාඩම් දෙක ගත්තාම බොහොම පොඩි පාඩමක්. ඔයා ටියුට් එකේ ගත්තොත් එහෙම පිටු 40යි තියෙන්නේ. එතකොට පිටු 40න් ළමයි නිබන්ධනය පාඩම් දෙකම සම්පූර්ණයෙන්ම ඉවරයි. බලන්න මොනවද? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ලක්ෂණ, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැදගත් වීමට හේතු, රටක ආර්ථික සංවර්ධනයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලබා දෙන දායකත්වය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන ගැටලු, කුඩා ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන නිර්ණායක, අන්තිමට අපි කතා කරනවා විවිධ ආයතන කුඩා ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන නිර්ණායක. මේ මාතෘකා දෙකක් අපි ඉස්සරහට කතා කරමු මොනවද වෙනස්කම් කියන එක. ඒ අනුව අපි ගන්නවා පළවෙනි කොටස. ඒ අනුව මොකක්ද? ව්‍යවසායකත්වය. හරිද? right. දැන් ඔයාලගෙන් A level exam එකේදී අහන්න පුළුවන් පුතා ව්‍යවසායකත්වය යන කොමක්ද? ව්‍යවසායකත්වයේ මොනව කරන්න කියලා කියන්න පුළුවන්ද? නිර්වචනය කරන්න කියලා කියන්න පුළුවන්. හරිද? ඔයා මතක තියාගන්න ව්‍යවසායකත්වය ඔයාට නිර්වචනය කරන්න කිව්වොත් හරිද? ව්‍යවසායකත්වය ඔයාට නිර්වචනය කරන්න කිව්වොත් ළමයි ඔයා ඇත්තටම මේ පොඩි ස්ක්‍රීන් එකක් ගමුකෝ.
ව්‍යවසායකත්වයේ ඔයාට නිර්වචනය කරන්න කිව්වොත් ඔයා දැනගන්න ඕන කාරණා තුනක් තියෙනවා. හරිද? ඔයා දැනගන්න ඕනේ කාරණා තුනක් තියෙනවා. හරිද? මම උදාහරණත් එක්ක පස්සේ කතා කරන්නම්. ඉස්සෙල්ලා මෙන්න මේ කාරණා තුන ඔලුවට දාගන්න හරි ලස්සනට. ව්‍යවසායකයෝ කියලා කියන්නේ ළමයි අපි කියනවා එයාලා ව්‍යාපාර අවස්ථා කොහොමද දන්නවද? නිර්මාණශීලීව ග්‍රහණය කරගන්නවා. ව්‍යවසායකයෝ මොකද කරන්නේ? ව්‍යාපාර අවස්ථා නිර්මාණශීලීව ග්‍රහණය කරගන්නවා. ඊළඟට අවදානම් දරලා මෙයාලා නව්‍යතා සම්පාදනය කරනවා. අවදානම් දරලා මෙයාලා මොනවද සම්පාදනය කරන්නේ? නව්‍යතා සම්පාදනය කරනවා. හැබැයි මේ වැඩ තුනම මෙයාලා සිද්ධ කරන්නේ මතක තියාගන්න මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා. මේ වැඩ තුනම මෙයාලා කරන්නේ මොකක් සඳහාද? මිනිස් අවශ්‍යතා සහ උවමනා මොනවා කරන්නද? තෘප්තිමත් කිරීම සඳහා. එහෙනම් ඔළුවේ තියාගන්න ව්‍යවසායකත්වය ඇතුලේ මම ඉස්සෙල්ලා තියරි පොයින්ට් එක එක්ස්ප්ලেইন කරන්නේ. පස්සේ අපි යමු ප්‍රැක්ටිකල් උදාහරණයකට. ව්‍යවසායකයෝ කරන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා ව්‍යාපාර අවස්ථා ළමයි නිර්මාණශීලීව ග්‍රහණය කරගෙන ව්‍යාපාර අවස්ථා නිර්මාණශීලීව ග්‍රහණය කරගෙන අවදානම් දරලා මොකද කරන්නේ? නව්‍යතා සම්පාදනය කරනවා. පැහැදිලිද? දැන් මේකට ඇත්තටම හරි ලස්සන උදාහරණයක් අපිට ගන්න පුළුවන් ළමයි ලෝකේ අංක 1 ධනවතා. හරිද? අංක 1 ව්‍යවසායකයා. කවුද? chat එකේ දාන්නකෝ. ලෝකේ අංක 1 ධනවතා, ලෝකේ අංක 1 ව්‍යවසායකයා කවුද? අපි ලෝකේ අංක 1 ධනවතා, ලෝකේ අංක 1 ව්‍යවසායකයා විදිහට අපි කාවද අඳුනගන්නේ? chat එකේ දාන්න බලන්න ඔයගොල්ලෝ දන්න කෙනෙක්, ඔයගොල්ලෝ හොඳටම දන්න කෙනෙක්. කවුද? very good. පියුමි, right, ලිලංකා, සෙනුරි, right? අමාෂා, නුස්ලා, දුල්සත්, සෙනෝලි, හරිද? ඔව්. තිසර මහින්ද රාජපක්ෂ මේ මොනවාද මේ දෙන උත්තර? හරිද? නෑ බිල් ගේට්ස් නෙමෙයි. ඇත්තටම ලෝකේ මේ වෙනකොට අපි ප්‍රධානම ධනවතා විදිහට අපි ඇත්තටම සලකන්නේ ළමයි ඉලෝන් මස්ක්. ඔයාලා දන්නවද මේ ඔය PayPal සමාගම තියෙනවනේ. PayPal සමාගම ඇත්තටම මේ ඉලෝන් මස්ක් ප්‍රමුඛ කණ්ඩායමක් තමයි ගොඩනගන්නේ. PayPal කියලා කියන්නේ ළමයි ඔය අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු පියවන්න පුළුවන් පොඩි පද්ධතියක්. එතකොට මෙන්න මේ PayPal පද්ධතිය ගත්තාම ඇත්තටම අන්තර්ජාලය ඔස්සේ මේ ගනුදෙනු පියවන්න පුළුවන් පද්ධතිය ඉලෝන් මස්ක් එක අවස්ථාවකදී eBay සමාගමට විකුණනවා. විකුණලා ඒක කියනවා ඩොලර් බිලියන 1.5ක් උපය ගන්නවා. කීයද උපය ගන්නේ? ඩොලර් බිලියන 1.5ක්. හරිද? දැන් ඔයා හිතන්න එපා මේ බිලියනයක් කියලා කියන්නේ අයියෝ පොඩි ගාණක් නේ කියලා. පුතා ඔයා දන්නවද? බිලියනයක් කියලා කියන්නේ මිලියන 1000ක්. ඒ කියන්නේ මේක අපිට මිලියන වලින් ලියන්න කිව්වොත් ඩොලර් මිලියන 1500ක්. ඩොලර් මිලියන කීයක්ද? 1500ක්. හරිද? මේක ඔයා රුපියල් වලට හරව ගන්න නම් ඔයා මේක කීයෙන් විතර වැඩි කරගන්නද? 300න් විතර වැඩි කරගන්න. ඔයා මේ අගය 300න් වැඩි කරාම ඔයාට එන උත්තරය තියෙනව නේද? ඒ උත්තරේ එන්නේ රුපියල් වලින් නෙමෙයි හොඳේ. ඒ උත්තරේ එන්නේ රුපියල් මිලියන වලින්. එතකොට 1500 300න් වැඩි කරගෙන එන අගයට අන්තිමට ඔයා තව 0.6ක් එකතු කරගන්න. ඒතර මහා ලොකු සංඛ්‍යාවක් ඔයාට හැදෙනවා. හරිද? එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? ඉලෝන් මස්ක් එයා ගොඩනගපු අර PayPal සමාගම eBay එකට ඩොලර් බිලියන 1.5කට විකුණලා හොයාගත්ත ධනස්කන්ධාරය ගැන ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර ධනයක් එයා උපයන්නේ නැද්ද? දැන් ළමයි ඇත්තම කතාව මට නම් ඒ වගේ මුදලක් හම්බුනොත් ඒ කියන්නේ ඩොලර් බිලියන 1.5ක වගේ මුදලක් හම්බුනොත් මම නම් ළමයි මේ උගන්නන එක සම්පූර්ණයෙන්ම නතර කරලා දාලා ඔය ඩොලර් බිලියන 1.5 ෆික්ස් ඩිපොසිට් එකක දාලා පොලියෙන් ජීවත් වෙන්න පුළුවන්. හරිද?
110ක පොලියක් හම්බුනත් පුතේ අවුරුද්දට ඩොලර් මිලියන 150ක් හම්බ වෙනවනේ. අවුරුද්දට ඩොලර් මිලියන 150ක්. රයිට්? අපෝ හොඳටම ඇති ජීවත් වෙන්න හොඳටම ඇති. හරිද? හැබැයි ඉලෝන් මස්ක් වගේ මිනිස්සු එහෙමයි නෙමෙයි. එයා මේ ඩොලර් බිලියන 1.5 දෙකට බෙදනවා. දෙකට බෙදලා මෙයා එක සමාගමක් පටන් ගන්නවා. ඔයගොල්ලෝ කවුරුත් දන්න මොන සමාගමද? ටෙස්ලා සමාගම. දැන් අපි චුට්ටක් මෙන්න මේ ටෙස්ලා සමාගමේ ස්ටෝරි එක අපි මෙන්න මේ කාරණා තුනත් එක්ක පොඩ්ඩක් ගලපලා බලමු. ඇත්තටම ළමයි ලෝකෙට ඉලෙක්ට්‍රික් වාහන ආපු මුල්ම කාලේ. ඉලෙක්ට්‍රික් වාහන කියලා කියන්නේ මතක තියාගන්න ෆේල් ප්‍රොඩක්ට් එකක්. අසමත් වෙච්ච වෙළඳපොලේ අසාර්ථක වෙච්ච ප්‍රොඩක්ට් එකක් තමයි මොකක්ද? විද්‍යුත් වාහන. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් වාහන කියලා කියන්නේ. ඒකට හේතුවක් තිබුණා. ඒ කාලේ ඉලෙක්ට්‍රික් වාහන ගත්තාම ළමයි ඒ කාලේ ඉලෙක්ට්‍රික් වාහනවල පෙනුම හරිම කැතයි. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් සමහර වෙලාවට මේ පාරේ යනවා දැකලා තියෙනවද අර පරණ Nissan Leaf එක. දැන් අලුත් Nissan Leaf එක නම් ලස්සනයි. පරණ Nissan Leaf එක දැකලා තියෙනවා නම් අර ටිකක් ලා නිල් පාටට හුරු පෙනුම නිකන් ගෙම්බෙක්ගේ වගේ. හරිද? පොඩි ගෙබි පැටියෙක් වගේ. ඒතකොට පෙනුම කැතයි. ඊළඟ කාරණාව පෙනුම කැත නම් කමක් නැහැ. අන්න මල්ලි මේක ආයි ගියා. හරිද? කවන්නේ ඉස්සලා අහගන්න. ඊළඟ කාරණාව පෙනුම කැත නම් කමක් නැහැ. ඊළඟට තිබුණ ප්‍රශ්නයක් මේ ඉලෙක්ට්‍රික් වාහන ගත්තාම ළමයි ඉලෙක්ට්‍රික් වාහනවල ඊළඟට තිබුණු අවුල තමයි මේවයි දිගු දුරක් යන්න බෑ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් වාහනයක් ගත්තොත් එහෙම ඔයාට යන්න පුළුවන් පොඩි දුරක් විතරයි. අනික් කාරණාව තමයි ඉලෙක්ට්‍රික් වාහනවල වාට වේගෙන් යන්න බෑ. ඔන්න ඔය කියන ගැටලු තුනම තිබුණා. මොනවාද ගැටලු තුන? පෙනුම කැතයි, දිගු දුරක් යන්න බෑ, වේගෙන් යන්න බෑ. හරිද? දැන් ඔය හේතු නිසා ලෝකේ මතක තියාගන්න ඉලෙක්ට්‍රික් වාහන කියන්නේ ඒ වෙනකොට ෆේල් අසාර්ථක වෙච්ච ප්‍රොඩක්ට් එකක්. මම කියන එක පැහැදිලිද? තේරුණාද? එතකොට ඒ වෙනකොට ලෝකේ ෆේල් වෙලා තිබුණු ඒ වෙනකොට ලෝකේ අසාර්ථක වෙලා තිබුණු ප්‍රොඩක්ට් එකකට ඉලෝන් මස්ක් අත දානවා. ඇයි දන්නවද? ඉලෙක්ට්‍රික් වාහනවල පෙනුම කැත නිසා, දිගු දුරක් යන්න බැරි නිසා, වේගෙන් යන්න බැරි නිසා ඉලෙක්ට්‍රික් වාහන පැත්තකට කරලානේ තිබුණේ. ඒ ඉලෙක්ට්‍රික් වාහන ගැටලු නිසා ඒවා අයින් කළා දාලානේ තිබුණේ. මිනිස්සු ඒ කාලේ වැඩි ඉලෙක්ට්‍රික් වාහන ගත්තේ නැහැ. මිනිස්සු ගත්තෙම ළමයි පෙට්‍රල් ඩීසල් වාහන. මම කියන එක පැහැදිලිද? එතකොට මේ ඉලෙක්ට්‍රික් වාහනවල තිබුණු ගැටලු නිසා ඉලෙක්ට්‍රික් වාහන අයින් කළා තියෙනකොට ඉලෝන් මස්ක් වගේ මිනිස්සු අනෙක් අය ගැටලු විදිහට දැකලා අනෙක් අය ප්‍රශ්න විදිහට දැකලා අත්හැරලා දාන දේවල් තියෙනවනේ. ප්‍රශ්න විදිහට දැකලා ගැටලු විදිහට දැකලා අත්හැරලා දාන දේවල් ඉලෝන් මස්ක් වගේ අය මොනවා විදිහටද අඳුනගන්නේ? අවස්ථාව විදිහට අඳුනගන්නවා. පැහැදිලිද? එතකොට ඉලෝන් මස්ක් බැලුවා මෙහෙම. දැන් ඉලෝන් මස්ක් බලන විදිහ බලන්න. දැන් අනෙක් අය බලන්නේ අපෝ ඉලෙක්ට්‍රික් වාහන වැඩක් නැහැ, පෙනුම කැතයි, වේගෙන් යන්න බෑ, දිගු දුරක් යන්න බෑ, ඒ නිසා වැඩක් නැහැ. ඉලෝන් මස්ක් එහෙම නෙමෙයි දැක්කේ. ඉලෝන් මස්ක් මෙන්න මෙහෙමයි දැක්කේ. බලන්න එයා අවස්ථාව හරි ලස්සනට නිර්මාණශීලීව ග්‍රහණය කරගත්ත විදිහ. ඉලෝන් මස්ක් කල්පනා කරනවා රයිට්. ඔව් ඉලෙක්ට්‍රික් වාහනවල පෙනුම කැතයි තමයි. ඉලෙක්ට්‍රික් වාහන වලට දිගු දුරක් යන්න බෑ තමයි. ඉලෙක්ට්‍රික් වාහන වලට වේගෙන් යන්න බෑ තමයි. හැබැයි අනිත් පැත්තට කල්පනා කරනවා ලස්සන පෙනුමක් තියෙන, දිගු දුරක් ධාවනය කරන්න පුළුවන්, වේගෙන් යන්න පුළුවන් ඉලෙක්ට්‍රික් වාහනයක් හැදුවොත් ඒක මිනිස්සු ගනි. මිනිස්සු දැන් ඉලෙක්ට්‍රික් වාහන ගන්න නැත්තේ ඔය ප්‍රශ්න නිසානේ. ඔය ප්‍රශ්න ටික මට විසඳන්න පුළුවන් නම් මිනිස්සු ඉලෙක්ට්‍රික් වාහනයක් ගනී කියලා කවුද කල්පනා කරන්නේ? ඉලෝන් මස්ක් කල්පනා කරනවා. අන්න බලන්න අනෙක් අය ගැටලු විදිහට හිතලා අත්හැරලා දාන දේවල් පුතා ව්‍යවසායකයෝ දකින්නේ මොනවා විදිහටද? අවස්ථා විදිහට දැකලා කොහොමද ග්‍රහණය කරගන්නේ? නිර්මාණශීලීව එයාලා මේ දේවල් ග්‍රහණය කරගන්නවා. ඊට පස්සේ මෙයා අවදානමක් ගන්නවද නැද්ද? ලොකු රිස්ක් එකක් ගන්නවා ඈ. ලොකු රිස්ක් එකක්. ඇයි එයා දැන් PayPal එක විකුණනවනේ ඩොලර් බිලියන 1.5කට. ඒ ඩොලර් බිලියන 1.5කට විකුණලා ලැබෙන මුදලින් කොටසක් එයා කොහෙටද ආයෝජනය කරන්නේ? මේ ටෙස්ලා සමාගමට ආයෝජනය කරනවා. දැන් ඇත්තටම අර මම කිව්වා වගේ ඉලෝන් මස්ක් තිබුණානේ. ඔය ඩොලර් බිලියන 1.5 කොහේ හරි ස්ථාවර තැන්පතුවක හරි කොහේ හරි ආයෝජනය කරලා ඒ ලැබෙන පොලියෙන් මේ මිනිස්සයාට ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා. මෙයා එහෙම කරේ නෑ. මෙයා රිස්ක් එකක් ගත්තා. අවදානමක් අරගෙන අර ඩොලර් බිලියන 1.5ක මුදලින් කොටසක් මෙයා ආයෝජනය කරනවා ටෙස්ලා සමාගමට. මතක තියාගන්න ටෙස්ලා සමාගම හදන්නේ ඉලෙක්ට්‍රික් වාහන.
දැන් මං මොහොතකට කලින් කිව්වා ඉලෙක්ට්‍රික් වාහන කියන්නේ ඒ වෙනකොට මාකට් එකේ ෆේල් ප්‍රොඩක්ට් එකක්. අසමත් වෙච්ච, අසාර්ථක වෙච්ච ප්‍රොඩක්ට් එකක්. දැන් ඔයා කල්පනා කරලා බලන්න මෙහෙම. ඒ වෙනකොට අසාර්ථක වෙච්ච, ඒ වෙනකොට අසමත් වෙච්ච, ඒ වෙනකොට හැමෝම අත්හැරලා දාලා තිබුණු ප්‍රොඩක්ට් එකකට ඒ වගේ ප්‍රොඩක්ට් එකක් හදන්න ඉලෝන් මස්ක් මුදල් ආයෝජනය කරනවා. ඒක කොච්චරනම් රිස්ක් එකක්ද? දැන් ඇත්තටම ටෙස්ලා එක පෙට්‍රල් වාහනයක් හදන්න, ඩීසල් වාහනයක් හදන්න මුදල් යදෙව්වා නම් අවුලක් නැහැ. ඇයි ඒ වෙනකොට වෙළඳපොලේ පෙට්‍රල් වාහන, ඩීසල් වාහන හොඳ හැටි විකිනෙනවා. හැබැයි ඒ වුණාට මේ ෆේල් වෙච්ච ප්‍රොඩක්ට් එකක්, අසාර්ථක වෙලා අත්හැරලා දාපු ප්‍රොඩක්ට් එකක් හදන්න ඉලෝන් මස්ක් ටෙස්ලා කියන සමාගම පටන් අරගෙන මුදල් ආයෝජනය කරනවා. එහෙනම් එයා හිතා ගන්න බැරි විදිය මොකද දරන්නේ? අවදානමක් දරනවා. හැබැයි එයා ඒ අවදානම දරලා නව්‍යතාවයක් සම්පාදනය කරනවා. නව්‍යතාවයක් කියලා කියන්නේ පුතේ අලුත් දෙයක්. නව භාණ්ඩයක් හෝ සේවාවක්. ඉලෝන් මස්ක්ට පුළුවන් වෙනවා අවදානමක් දරලා ඒ වෙනකොට ලෝකෙ තිබුණේවත් නැති, ඒ වෙනකොට ලෝකේ වාහන නිෂ්පාදකයෝ හිතලවත් තිබුණේ නැති ලස්සන පෙනුමක් තියෙන, වේගෙන් ධාවනය කරන්න පුළුවන්, දිගු දුරක් ධාවනය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රික් වාහනයක් හදන්න ඉලෝන් මස්ක්ට පුළුවන් වෙනවා. අන්න අලුත් දෙයක්, අලුත් ප්‍රොඩක්ට් එකක්, අලුත් වාහනයක්, අන්න මොකද්ද පුතේ? නව්‍යතාවයක්. අලුත් දෙයක් එයා වෙළඳපොළට ඉදිරිපත් කරනවා. අන්න නව්‍යතා සම්පාදනය. නව්‍යතා සම්පාදනය කියලා කියන්නේ අලුත් භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොළට ඉදිරිපත් කරන එක. මම කියන එක පැහැදිලිද? තේරුණාද? එහෙනම් මේ උදාහරණය ඇතුලේ ගත්තාම අපිට හරි පැහැදිලි. මෙන්න මේ කාරණා තුන. ඉලෝන් මස්ක් මොකද කරේ? ව්‍යාපාර අවස්ථා නිර්මාණශීලීව ග්‍රහණය කරගෙන අවදානම් දරලා මොනවද සම්පාදනය කරේ? නව්‍යතා සම්පාදනය කළා. දැන් ඔළුවේ තියාගන්න ඉලෝන් මස්ක් මේ කාරණා තුනම කරන්නේ මොනව තෘප්තිමත් කිරීම සඳහාද? මිනිස් අවශ්‍යතා සහ වමනා තෘප්තිමත් කිරීම සඳහා. කාට හරි කියන්න පුළුවන්ද? මට chat එකේ දාන්න බලන්න. ඉලෝන් මස්ක් එයාගේ ටෙස්ලා කියන සමාගමෙන් එයා තෘප්තිමත් කරන මිනිස් අවශ්‍යතාවය මොකක්ද? කාට හරි කියන්න පුළුවන්ද? chat එකේ දාන්න බලන්න. ටෙස්ලා කියන සමාගමෙන් එයා තෘප්තිමත් කරන අවශ්‍යතාවය මොකක්ද? very good ලිලංකා, සෙනුරි, නිමාෂා, රුමේෂ් very good, සෙනෝලි, යුමාන්, මහිමා, සුභාෂ් very good, විනෝද්, අමාෂා, කෙවන්‍යා, විමංසා very good, සුපිරි නියමයි පුතා. ඉලෝන් මස්ක්ගේ ටෙස්ලා කියන ව්‍යාපාරය තුලින් තෘප්තිමත් කරන අවශ්‍යතාවය තමයි මොකක්ද? ප්‍රවාහනය. හරිද? එයාගේ ටෙස්ලා කියන සමාගමෙන් තෘප්තිමත් කරන උවමනාව තමයි දැනට නම් ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් හදන්නේ කාර් විතරයි. හැබැයි දැන් ඔන්න සයිබර් ට්‍රක් කියලා පොඩි අර ට්‍රක් කිව්වට ඒක ට්‍රක් එකක්ම නෙමෙයි. පොඩි නිකන් කැබ් එකක් වගේ එකකුත් ඒගොල්ලෝ හදලා තියෙනවා. තව ඉස්සරහට ඒගොල්ලන්ගේ මේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා. බස් එකක් හදන්න, ලොරියක් හදන්න. ඒ වගේ ඒගොල්ලෝ ඉස්සරහට ඒව හදන්න සූදානමින් ඉන්නවා. අන්න ඒව තමයි එතකොට කාර්, අපි හිතමු ට්‍රක්, හරිද? බස් එකක් වෙන්න පුළුවන්, ලොරියක් වෙන්න පුළුවන්. ඒව තමයි මොනවද? උවමනා. දැන් පැහැදිලිද? එහෙනම් බලන්න. ඉලෝන් මස්ක් මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන්න මොකද කරේ? ව්‍යාපාර අවස්ථා නිර්මාණශීලීව ග්‍රහණය කරගෙන අවදානමක් දරලා නව්‍යතාවයක් සම්පාදනය කළාද නැද්ද? නව්‍යතාවයක් සම්පාදනය කළා. දැන් ඔයාලා මෙහෙම වැඩක් කරන්න ඕනේ. ඔයාලා මෙන්න මේ සටහන ටග් ගාලා පුතා, දැන් මේ වෙලාවේ ඔයාගේ ළඟ ටියුට් එක නැත්තම් ඔයා කලබල වෙන්න එපා. ඔයා කොලයක් අරගෙන පොඩි සටහනක් දාලා තියාගන්න. බය වෙන්න එපා. ටියුට් එක ආවම ඔයාට ටියුට් එකේ සටහන් කරගන්න පුළුවන්. ඔයා කොලයක් දාලා කොලයක් අරගෙන කොලේ මෙන්න මේ ටික සටහන් කරගන්න. මිනිස් අවශ්‍යතා සහ වමනා තෘප්තිමත් කරන්න ව්‍යාපාර අවස්ථා නිර්මාණශීලීව ග්‍රහණය කරනවා. අවදානම් දරා මොකද කරන්නේ? නව්‍යතා සම්පාදනය කරනවා. ටග් ගාලා මේ ටික ලියාගන්න. ලිවන සන්න බලන්න chat එකේ. ලියාගත්ත දරුවෝ chat එකේ රේස් හෑන්ඩ් කරන්න. පට් ගාලා ලියා ගන්න, වැඩි වෙලා ගන්න නැතුව. ටග් ගාලා ලියන්න.
හරිනේ right සර් මේ යන්නේ ව්‍යවසායකත්වයේ පාඩමද ඔව් ෆස්ට් ඩේද ඔව් අද තමයි පළවෙනි දවසේ දැන් අද තමයි මේ ව්‍යවසායකත්වයේ කොටස උගන්වන්නේ හරිද මේ කොටස ලියලා ඉවරයි අත උස්සන්න බලන්න රයිට් කට්ටිය අත උස්සගෙන යනවා පොඩ්ඩක් අත උස්සන්න බලන්න ලියලා ඉවරයි නම් අත උස්සන්න බලන්න රේස් හෑන්ඩ් කරන්න බලන්න කො නිහන් සයික්මන් කරන්න ඕනේ ලියලා ඉවර නැත්තම් හා රයිට් ඔක්කොමලා වගේ ලියලා ඉවරයි හරි එහෙනම් ඔන්න මේ කාරණාව හරිනේ ගැටලුවක් නැහැ සමිදුත් ලියලා ඉවරයි තාම ලියන අය ඉන්නවද නෑ නේද තාම ලියන අය නෑ නේද හරි නේද රයිට් ඕකේ දැන් නිහන්සත් ලියලා ඉවරයි හරි ලිලංකත් ලියලා ඉවරයි ඕකේ එහෙනම් අපි යමුද පොඩ්ඩක් අපේ නිබන්ධනයට එහෙම නැත්නම් අපි පොඩ්ඩක් ප්‍රසන්ටේෂන් එකට යමුකෝ එන්නකෝ බලන්න හරි බලන්න ව්‍යවසායකත්වයේ පිළිබඳ විවිධ පුද්ගලයන් හා ආයතන ඉදිරිපත් කර ඇති නිර්වචන පහත දැක්වේ. දැන් අපි අර නිර්වචනයක් කතා කළානේ. හරිද? දැන් මේ නිර්වචනය අපිට ඕනේ නැත්තේ නැහැ. හැබැයි අපි ඉස්සෙල්ලා බලමු මේ ව්‍යවසායකත්වයේ පිළිබඳ විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරලා තියෙන නිර්වචන. හැබැයි මෙහෙමයි. ඔය විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරලා තියෙන නිර්වචන ගත්තත් ළමයි ඒ නිර්වචන වලත් ඇත්තටම අන්තර්ගත වෙන්නේ අර අදහස් ටිකම තමයි. මෙන්න ඉන්නවා කවුද මල්ලිමික දා මෙන්න ඉන්නවා බලන්න මේ කවුද කියලා බලන්න විලියම් ඩී බයිග්‍රේව් බලන්න එයා මොකද්ද කියන්නේ අවස්ථාවක් උදා කරගෙන ඉන් ප්‍රයෝජන ගැනීමට සංවිධානයක් නිර්මාණය කරන්නා ව්‍යවසායකයෙකි මෙතන සංවිධානයක් කියලා මෙයා අදහස් කරන්නේ ව්‍යාපාරයක් නිර්මාණය කරන්නා ව්‍යවසායකයෙකි අවස්ථාව උදා කරගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා සංවිධාන නිර්මාණය කිරීමේදී සම්බන්ධ වන සියලු කටයුතු සහ කාර්ය ව්‍යවසායකත්ව ක්‍රියාවලියට ඇතුළත් වේ. එහෙනම් විලියම් ඩී බයිග්‍රේව් මොකද්ද කියන්නේ? විලියම් ඩී බයිග්‍රේව් කියනවා අවස්ථාවක් අඳුනගෙන අවස්ථාවක් උදා කරගෙන ඒකෙන් ප්‍රයෝජනයට ගන්න අපි ව්‍යාපාරයක් ගොඩනගනවා ව්‍යාපාරයක් නිර්මාණය කරනවා. එතකොට ඒ වගේ ව්‍යාපාරයක් නිර්මාණය කිරීම සම්බන්ධ සියලු කටයුතු මොකක් කියලා කියනවද? ව්‍යවසායකත්වයේ කියලා තමයි විලියම් ඩී බයිග්‍රේව් කියන්නේ. බලන්න ඊළඟට මොකද්ද? මේ කවුද බලන්න? ජෝෂප් ෂුම්පීටර්. බලන්න එයා මොකද්ද ව්‍යවසායකත්වය කියන්නේ? නව භාණ්ඩ හෝ සේවා හඳුන්වා දීමෙන් හෝ නව සංවිධාන ක්‍රම නිර්මාණය කිරීමෙන් හෝ නව අමුද්‍රව්‍ය භාවිතා කිරීමෙන් හෝ පවත්නා අර්ථ ක්‍රමය වෙනස් කිරීමේ ක්‍රියාවලිය. හරිද? ඒ අනුව ජෝෂප් ෂුම්පීටර් කියනවා මොකද්ද? එක්ක නව භාණ්ඩ හා සේවා හඳුන්වා දෙන එක. එහෙම නැත්නම් නව සංවිධාන ක්‍රමයක් නිර්මාණය කරන එක. එහෙම නැත්නම් නව අමුද්‍රව්‍ය භාවිතා කිරීම. මේ මොනවා හරි කරලා පවතින අර්ථ ක්‍රමය වෙනස් කරන එකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ව්‍යවසායකත්වය කියලා. ඒ කාට අනුවද? ජෝෂප් ෂුම්පීටර්ට අනුව. හැබැයි ඔළුවේ තියාගන්න මේ ජෝෂප් ෂුම්පීටර්ගේ නිර්වචනය ඇතුලේ අර අපි කියවනේ අර ව්‍යවසායකත්වයට අදාළ ප්‍රධාන කොටස් තුනක් තියෙනවනේ මොනවාද? අවස්ථා නිර්මාණශීලීව ග්‍රහණය කරගෙන අවදානමක් දරලා නව්‍යතා සම්පාදනය කරනවා කියලා. දැන් අපි ලියාගත්තේ. හැබැයි ඔළුවේ තියාගන්න මෙයාගේ මේ නිර්වචනය ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන මූලිකවම නව්‍යතා සම්පාදනය. අලුත් දේවල් නෙමෙයි. නව භාණ්ඩ හෝ සේවා. නව සංවිධාන ක්‍රමයක්. නව අමුද්‍රව්‍ය භාවිතා කරනවා. පවතින අර්ථ ක්‍රමය වෙනස් කරනවා. ඒ ඇවිල්ලා නව්‍යතා සම්පාදනය. පැහැදිලිද? බලන්න ඊළඟට. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය. ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම ව්‍යවසායකත්වයයි. මේක ඉබුතේ වාට ටියුට් එක හම්බුනහම ටියුට් එක තියෙන දරුවෝ ඉන්නවා නම් හයිලයිට් කරගන්න. ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම. ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම. ටියුට් එක හම්බෙච්ච නැති අයට ලබන සතියේදී ටියුට් එක හම්බේවි. එතකොට එයාලට පුතේ ටියුට් එක කම්ප්ලීට් කරගන්න මම ෆිසිකල් ක්ලාස් එකේ මේ ටියුට් එක ලියපු දරුවෙක්ගේ ෆොටෝස් ටිකක් අරගෙන මම අපේ WhatsApp group එකට දාන්නම්. එතකොට ඔයාලට මේ highlight කරන්න ඕන කොටස් එහෙම ටක් ගාලා identify කරගන්න පුළුවන්. හරිද? ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම. ඊළඟට බලන්න රිචඩ් නැන්ටිනන්ට අනුව මොකද්ද?
අවිනිශ්චිතතාවලට මුහුණ දීම ව්‍යවසායකත්වයයි. පුතේ අවිනිශ්චිතතා කියලා කියන්නේ මතක තියාගන්න මොනවම තමයිද? අවදානම් කියන එකම තමයි ඈ. අවිනිශ්චිතතා කියලා කියන්නේ මොනවම තමයිද? අවදානම් කියන එකම තමයි. එහෙනම් අවදානම් වලට එහෙම නැත්නම් අවිනිශ්චිතතාව වලට මුහුණ දීම අපි කියනවා මොකක් කියලාද? ව්‍යවසායකත්වය කියලා. පැහැදිලිද? දැන් මෙහෙමයි. ඔයාලට ගැටලුවක් එන්න පුළුවන්. මම හිතන්නේ මේ ප්‍රශ්නෙත් අහලා තියෙනවා හිරුක නේ. දැන් මේ වෙනකන් මේ කතා කරපු නිර්වචන. දැන් උදාහරණයක් විදිහට හරිද? අපි පොඩ්ඩක් පස්සට ගියොත් නේ. විලියම් ඩී බයිග්‍රේව්ගේ නිර්වචනය. right? ඊට පස්සේ ජෝෂප් ෂුම්පීටර්ගේ නිර්වචනය. ඊට පස්සේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය, රිචඩ් නැන්ටිනර්ගේ නිර්වචනය. ඇත්තම කතාව ළමයි මේවා ඔයා කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඇත්තම කතාව මේවා එක්සෑම් එකේදී අහන්නේ නැහැ. මේ නිර්වචන අපි පොඩ්ඩක් කතා කරගෙන ගියේ මේ පාඩමට පොඩි බේස් එකක් හදාගන්න ඕන නිසා. ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ නිර්වචනය. මේක තව එකක් අන්තර්ජාතික කම්කරු සංවිධානයේ පොඩ්ඩක් කියවලා තියාගත්තාම ඇති. මේකක්වත් කටපාඩම් කරන්න යන්න ඕනේ නැහැ. ඔයා එන්න ඕනේ මෙතෙන්ට. මොකද්ද? ඉහත නිර්වචනයේ ඇසුරෙන් ව්‍යවසායකත්වයේ පිළිබඳ අර්ථකථනයක් පහත පරිදි ගොඩනගාගත හැකිය. හරිද? මම පොඩ්ඩක් ටියුට් එකට යන්නම්. ටියුට් එකේ නම් ළමයි ටියුට් එකේ නම් දැන් අපි මේ ඔක්කොම කතා කරා right විලියම් ඩී බයිග්‍රේව්ගේ නිර්වචනය, ජෝෂප් ෂුම්පීටර්ගේ නිර්වචනය, ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය, රිචඩ් නැන්ටිනන්ට් අන්තර්ජාතික කම්කරු සංවිධානය. හරි. ඉහත නිර්වචන ඇසුරෙන් ව්‍යවසායකත්වයේ පිළිබඳ අර්ථකථනයක් පහත පරිදි ගොඩනගාගත හැකිය. එතකොට ටියුට් එකේ ලියන්න ඉඩ තියලා තියෙනවා. ඒ නිසා ඔයාලා මාත් එක්ක මේ නිර්වචනේ ලියන්න ඕනේ. ලියාගෙන යන්න මෙන්න මෙහෙම. මිනිස් අවශ්‍යතා සහ උවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා මිනිස් අවශ්‍යතා සහ උවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා අවදානම් කළමනාකරණය හා ඒවා තෘප්තිමත් කිරීම සඳහා අවදානම් කළමනාකරණය සහ නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය. අවදානම් කළමනාකරණය සහ නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වයේ ලෙස හැඳින්වේ. ව්‍යවසායකත්වයේ ලෙස හැඳින්වේ. ව්‍යවසායකත්වයේ ලෙස හැඳින්වේ. හරිද? දැන් මෙතන නම් ළමයි ඊළඟ නිර්වචනෙත් එතෙන්ටම ඇලවිලා වගේ තියෙන්නේ. හරිද? ඔයාලා මෙහෙම කරන්න. ඔයාලා පොඩි රූලක් වගේ අරලා ඊට පල්ලෙහායින් ලියාගෙන යන්න. නැතිනම් මිනිස් අවශ්‍යතා සහ උවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා ඒවා තෘප්තිමත් කිරීම සඳහා ව්‍යාපාර අවස්ථා මතු කරමින් අවදානම් කළමනාකරණය කරමින් කෙරෙන නව්‍යතා සම්පාදන ක්‍රියාවලිය ව්‍යවසායකත්වයයි.
හරිද? right. okay. ලියා ගන්න බැරි වෙච්ච අය ඉන්නවනම් ටක් ගාලා සම්පූර්ණ කරගන්න සටහන. හරිද? මේකේ highlight කරගන්න පුතා ඔය ලියපු නිර්වචනය ඇතුලේ පළවෙනි කොටසේ highlight කරගන්න අවදානම් කළමනාකරණය හා නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය. නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය. ඊට පල්ලෙහා highlight කරගන්න ව්‍යාපාර අවස්ථා මතු කරමින් අවදානම් කළමනාකරණය කරමින් කෙරෙන නව්‍යතා සම්පාදන ක්‍රියාවලිය. ඒ ටික highlight කරගන්න. ඒ ටික highlight කරගන්න. හරිද? right. අපි දැන් පොඩ්ඩක් නිබන්ධනයට ගියොතින් හරිද? ටියුට් එකට ආවොත් ළමයි හරි. එතකොට අපි දැන් මේ සටහන නිර්වචන ටික අපි ලිව්වා. ඊළඟට එනවා අපි ඊටාම වැදගත් කොටසකට මොකක්ද? ව්‍යවසායකත්වයේ වැදගත්කම. ව්‍යවසායකත්වයයි ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ කියන එක. බලමු එන්න. ව්‍යවසායකත්වයේ වැදගත්කම. එන පළවෙනි කරුණ මොකක්ද? වේගයෙන් වෙනස් වන ලෝකයේ වෙනස් වීම වලට ප්‍රතික්‍රියා දැක්විය හැකි නව්‍යතා සෙවිය හැකි ව්‍යවසායකයන්ගේ දැඩි අවශ්‍යතාවයක් පැවතීම. දැන් ඔයගොල්ලෝ දන්නවා ළමයි නේ? ව්‍යාපාර පරිසරය වේගයෙන් වෙනස් වෙනවද නැද්ද? ව්‍යාපාර පරිසරය එකම විදිහට තියන්නේ නැහැ නේ? ව්‍යාපාර පරිසරය වේගයෙන් වෙනස් වෙනවා. අභ්‍යන්තර පරිසර සාධක, බාහිර පරිසර සාධක, ඒ යටතේ ආසන්න සාර්ථ පරිසර සාධක මේ ව්‍යාපාර පරිසරයේ කවදාවත් එකම විදිහකට තියෙන්නේ නැහැ. මේ ව්‍යාපාර පරිසරය හිතා ගන්න බැරි වේගෙන් මොනව වෙනවද? වෙනස් වෙමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? දැන් ඔළුවේ තියාගන්න ව්‍යාපාර පරිසරය වෙනස් වෙනවා කියන්නේ ලෝකය වෙනස් වෙනවා. ඒ ලෝකේ වෙනස් වෙනකොට ළමයි ඒ වෙනසත් එක්ක අපිත් වෙනස් වෙන්න ඕනේද නැද්ද? අපිත් වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනසත් එක්ක අපිට වෙනස් වෙන්න බැරි නම් අපේ ව්‍යාපාරයට වෙනස් වෙන්න බැරි නම් අපේ ව්‍යාපාරයට පැවැත්මක් නැහැ. දැන් මේක ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. ඔයාලට දැනෙන හරිද? බොක්කටම වදින උදාහරණයක් කියන්නම්කෝ. ඔයාලා දන්නවනේ 2020 කොවිඩ් ආවනේ. කොවිඩ් ආවත් එක්ක ළමයි ව්‍යාපාර පරිසරය හිතා ගන්න බැරි විදිහට උඩ යටි කුරු වෙලා වෙනස් වුණා. එතකොට ඔයාලට මතක ඇති දැන් මට පොඩ්ඩක් chat එකේ දාන්න බලන්න 2020 කියන්නේ ඔයාලා කී වසරේද? ඈ chat එකේ දාන්න බලන්න 2020 කියන්නේ ඔයාලා කී වසරේ වගේද? 2020 කියන්නේ ඔයාලා කී වසරේ වගේද? 8 වසරේ වගේද? අපරිසිරි ඕමයි. 8 වසරේ. මතකයිද නේද කොවිඩ් ආවා? හරිද? එතකොට කොවිඩ් ඇවිල්ලා මොකද උනේ? ඔයගොල්ලෝ 8 වසරේදී කොවිඩ් ඇවිල්ලා මොකද උනේ? අපිටත් මතකයි. උදේ රටක් ලොක්ඩවුන් කරා. එතකොට ලොක්ඩවුන් එක යටතේදී ඔන්න රජය නිවේදනයක් කරා කිසිසේත්ම භෞතික පන්ති පවත්වන්න බෑ. ෆිසිකල් ක්ලාසස් කරන්න බෑ. ඉස්කෝල පවත්වන්නත් බෑ. දැන් ඒතර අපි වගේ ටියුෂන් ගුරුවරුන්ට මාර අවුලක්නේ. ඇයි අපි මෙච්චර කල් ළමයි භෞතික පන්තියක් පවත්වලා ඒ භෞතික පන්තියට ළමයි ඇවිල්ලා ඒ භෞතික පන්තියේ ළමයි ඉගෙනගෙන එහෙමනේ අපි කටයුතු කරේ. හැබැයි දැන් රජය කියනවා මොනව කරන්න බැරිද? භෞතික පන්ති පවත්වන්න බෑ. අපිට ඔප්ෂන් දෙකයි. අපිට ඕනනම් භෞතික පන්ති නවත්තන්න කිව්වම නවත්තලම දාලා වෙන වැඩක් බලා ගන්න පුළුවන්. නැත්තම් අපිට පුළුවන් ඒ වෙනස් වීමත් ගැළපෙන විදිහට ඒ වෙනස් වීමත් එක්ක අපිත් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඔන්න භෞතික පන්ති නවත්තන්න කිව්වම අපි මොකද කරේ? අපි මොකද කරේ? අපි ඔන්න පටන් ගත්තා ෆිසිකල් ක්ලාස් කරන්න බැරි නම් අපි පටන් ගත්ත මොන ක්ලාසස්ද? ඔන්ලයින් ක්ලාස්. ඒ ඔන්ලයින් ක්ලාස් පටන් ගත්තාම ගොඩක් ගුරුවරු ඔන්ලයින් ක්ලාස් වලට මාරු වුණා. හැබැයි ඔතනදී මතක තියාගන්න ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකට මාරු වෙන්න බැරි වෙච්ච ගුරුවරයා ටියුෂන් එකෙන් අයින් වෙලා ගියාද නැද්ද? අයින් වෙලා ගියා. ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකට මාරු වෙලා ඔන්ලයින් පන්තිය උගන්වන්න පුළුවන් වෙච්ච ගුරුවරයා තමයි ළමයි අන්න ටියුෂන් එක ඇතුලේ ටියුෂන් පන්තිය සාර්ථකව කරගෙන ගියේ. මම කියන එක පැහැදිලිද? අන්න බලන්න. වේගයෙන් වෙනස් වෙන ලෝකයේ දැන් කොවිඩ් වගේ දේවල් එක්ක වේගයෙන් වෙනස් වෙන ලෝකයේ වෙනස් වීම වලට කොවිඩ් වගේ දේවල් ඇවිල්ලා වෙනස් වෙනවා.
ප්‍රතික්‍රියා දැක්විය හැකි. අන්න ෆිසිකල් ක්ලාස් කරන්න බැරි වුණාම ඔන්ලයින් පන්ති පවත්වනවා. නව්‍යතා සෙවිය හැකි. අලුත් දේවල් කරන්න පුළුවන්. ව්‍යවසායකයන්ගේ දැඩි අවශ්‍යතාවයක් පැවතීම. දෙවනික බලන්න. තරඟකාරී ව්‍යාපාර ලෝකයේ තුල රැඳී සිටීම සඳහා නවෝත්පාදන බිහි කිරීමේ අවශ්‍යතාවය පැවතීම. දැන් අපි අර ටෙස්ලා සමාගම ගැන කතා කරගෙන ආවනේ. හරිද? දේවාල ඇත්තටම බැලුවොත් එහෙම ටෙස්ලා සමාගම මුලින් ඉඳන්ම ඉලෙක්ට්‍රික් වාහනනේ හැදුවේ. හැබැයි ටෙස්ලා සමාගම ඉලෙක්ට්‍රික් වාහන හදලා ඒ ටෙස්ලා සමාගම හදන ඉලෙක්ට්‍රික් වාහන වෙළඳපළට ඒගොල්ලෝ නිකුත් කරනවානේ. ඒ නිකුත් කරලා මේ ටෙස්ලා වාහන මිනිස්සු මිලට ගන්නවත් එක්ක ඉලෙක්ට්‍රික් වාහන මිනිස්සු මිලට ගන්නවත් එක්ක අනික් වාහන නිෂ්පාදකයෝ බැලුවා අපි නිකන් හිටියොත් හරියන්නේ නැහැ. අපිත් දැන් ඉලෙක්ට්‍රික් වාහන හදන්න ඕනේ. හැබැයි අපි ටෙස්ලා හදන විදිහටම නෙමෙයි. අපි ටිකක් ඊට වඩා වෙනස් විදිහට, අපි ටිකක් ඊට වඩා නිර්මාණශීලී විදිහට අපි අපේම කියලා ඉලෙක්ට්‍රික් වාහනයක් හදලා ඒක වෙළඳපළට ඉදිරිපත් කරන්න ඕනේ කියලා අනික් වාහන නිෂ්පාදකයෝ හිතනවා. මොකද දන්නවද? එයාලා ඉලෙක්ට්‍රික් වාහන හැදුවේ නැත්තම් එයාලට ඉලෙක්ට්‍රික් වාහන වලට මාරු වෙන්න බැරි වුණොත් අර ඔන්ලයින් පන්ති වලට මාරු වෙන්න බැරි වෙච්ච සර්ලට වෙච්ච ටික තමයි වෙන්නේ. ඒ කියන්නේ වෙළඳපළෙන් යාව ප්‍රතික්ෂේප වෙලා යනවා. මොකද දැන් ගත්තොත් එහෙම මිනිස්සුන්ගේ මාරම ප්‍රවණතාවයක් තියෙනවා ළමයි ඉලෙක්ට්‍රික් වාහන මිලට ගන්න. හරිද? ඉතින් ඒ නිසා Toyota, Honda, right? BMW, Benz, Audi මේ වගේ මෝටර රථ නිෂ්පාදකයෝ ලහියේ මොනවට මාරු වුණාද? ඉලෙක්ට්‍රික් වාහන සඳහා මාරු වුණා. ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. පැහැදිලිද? අන්න බලන්න. තරඟකාරී ව්‍යාපාර ලෝකයේ තුල රැඳී සිටීම සඳහා නවෝත්පාදන බිහි කිරීමේ අවශ්‍යතාවය පැවතීම. දැන් ඒගොල්ලොත් අලුත් විදිහේ තාක්ෂණයක් තියෙන අලුත් විදිහේ ඉලෙක්ට්‍රික් වාහන වෙළඳපළට නිකුත් කරනවද නැද්ද? එයාලා වෙළඳපළට නිකුත් කරනවා. ඊළඟට බලන්න. වෙනස් වන ලෝකයට නායකත්වයේ දිය හැක්කේ ව්‍යවසායකයන්ට බැවින් සෑම සංවිධානයකටම ව්‍යවසායකයන් අවශ්‍ය වීම. සාමාන්‍යයෙන් පුතේ ලෝකේ වෙනසක් කරන්න යනවනම් ඒ වෙනස කරන්නේ මුල් වෙලා ව්‍යවසායකයෝ. දැන් නැවතත් මට උදාහරණයක් ගන්න වෙන්නේ ඉලෝන් මස්ක්. හරිද? මේ ලෝකේ මේ ඉලෙක්ට්‍රික් වාහන කියන්නේ මේ ෆේල් වෙලා පැත්තකට දාලා තිබුණු ප්‍රොඩක්ට් එකක්. ආපහු ඉස්සරහට අරගෙන ආපහු අලුත් විදිහකට ඉලෙක්ට්‍රික් වාහන වෙළඳපළට නිකුත් කරලා මිනිස්සුන්ට ඉලෙක්ට්‍රික් වාහන මිලදී ගන්න කැමැත්තක් ඇති කරලා වෙළඳපළ සම්පූර්ණයෙන් මොකද කරේ? වෙනස් කරා. හැබැයි මේ වෙනසේ පුරෝගාමී අය. මේ වෙනස ඉස්සරහින් ඉන්න කෙනා එයා. අන්න ඒක තමයි. වෙනස් වන ලෝකයට නායකත්වයේ දිය හැක්කේ ව්‍යවසායකයන්ට බැවින් සෑම සංවිධානයකටම ව්‍යවසායකයන් අවශ්‍ය වීම. බලන්න ඊළඟට. පුද්ගල අවශ්‍යතා සහ උවමනා උසස් මට්ටමින් තෘප්තිමත් කිරීම තුළින් ජීවන තත්ත්වයේ උසස් කිරීම සඳහා නවෝත්පාදන බිහි කිරීමේ අවශ්‍යතාවය පැවතීම. දැන් ඇත්තම කතාව ළමයි මගේ නම් මතේ ඉලෙක්ට්‍රික් වාහන නිසා දැන් ටෙස්ලා වගේ සමාගම් ඉලෙක්ට්‍රික් වාහන හදනවා. ඒ වගේ ඉලෙක්ට්‍රික් වාහන නිසා ඇත්තටම මම හිතනවා මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා උසස් මට්ටමකින් තෘප්තිමත් වෙනවා වගේම මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් වෙනවා. ඉලෙක්ට්‍රික් වාහන නිසා ඉලෙක්ට්‍රික් කාර් කියලා හිතන්නකෝ. මං කියනවා මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් වෙනවා. ඔයා එකඟ වෙයිද නැද්ද නම් මම දන්නේ නැහැ. මම ඒකට හේතුව පැහැදිලි කරන්නම්කෝ. ඉලෙක්ට්‍රික් වාහන නිසා මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් වෙන්නේ මෙහෙමයි. දැන් ඔයා කල්පනා කරලා බලන්න පෙට්‍රල් ඩීසල් වාහන. ඒ පෙට්‍රල් ඩීසල් වාහන ස්ටාර්ට් කරනකොට සද්දයි, ඒව පාරේ දුවනකොට ශබ්දයි, ඒව වාහන නඩත්තු කරන්න ඕනේ, ඒව සර්විස් කරන්න ඕනේ, ඒවට තෙල් ගහන්න ඕනේ. ඊට පස්සේ ඒ තෙල් පුච්චලා තමයි වාහනේ දුවන්නේ. ඒ තෙල් පිච්චෙනකොට ඔන්න අහිතකර විෂ වායුන් පරිසරයට මුදා හැරෙනවා. එතකොට වාතයක් දූෂණය වෙනවා. අපිට එතකොට හුස්ම ගන්න අපි ආශ්වාස කරන්නේ අපිරිසිදු වාතය. හැබැයි දැන් ඔයා කල්පනා කරන්නකෝ. ඉලෙක්ට්‍රික් වාහන වැඩිපුර පාවිච්චි කරොත් ලොකු ශබ්දෙකුත් නැහැ. මොකද ඉලෙක්ට්‍රික් වාහන බැටරියෙන් දුවන්නේ. ස්ටාර්ට් කරා කියලා දැනෙන්නේවත් නැහැ. ලොකු ශබ්දෙකුත් නැහැ. අනිත් එක ඉලෙක්ට්‍රික් වාහන බැටරියෙන් දුවන නිසා පරිසරය දූෂණය වෙන්නේ නැහැ. මොකද අහිතකර වායුන් පරිසරයට මුදා හැරෙන්නේ නැහැ. මං කියන එක පැහැදිලිද? තේරුණාද? ආයෙනම් ඔයාලට පේනවා ඉලෙක්ට්‍රික් වාහන වගේ දේවල් නිසා ශබ්ද දූෂණය අඩු වෙලා, වායු දූෂණය අඩු වෙලා,
පරිසරය යහපත් වෙලා මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය මොනවා වෙනවද? උසස් වෙනවා. දැන් තේරෙනවද යා? ඊළඟට බලන්න. දිනෙන් දින දියුණු වන නව තාක්ෂණය හමුවේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමේ අවශ්‍යතාවය. right? ටෙක්නොලොජි කියන එක පුතා මෙහෙම කරනකොට වෙනස් වෙනවා. හරිද? මම දැක්ක අර පොඩි මේකක්. හරිද? ඒකේ මම හරියටම දන්නේ දැන් මට මේ පැත්ත ගැන ලොකු දැනුමක් නැති නිසා. එතකොට ඔය ඒකේ තිබුණා මේ අවුරුදු කීපයක හරිද? software engineersලා මට මතක හැටියට හොඳේ මම මේ කියන කාරණාව වරදින්න පුළුවන් මට මේ පැත්තේ දැනුමක් නැති නිසා එක්ක software engineersලා නැත්නම් ඔය වෙබ්සයිට් කෝඩින් කරන හරි මොනවා හරි ඒ පැතිකඩ අය ඒකේ තිබුණා graph එකක් මේ ඒ රැකියාව සඳහා ඒ වෘත්තිය සඳහා කලින් අවුරුදු වල ඉහළ ඉල්ලුමක් තියලා දැන් එන්න ඉල්ලුම පහළ යනවා. හරිද? මේ ඉල්ලුම පහත වැටෙන්න හේතුව තමයි මේ කාල සීමාවේ ලෝකෙට මොනවද ආවේ? AI බිහි වුණා, artificial intelligence ආවා. AI එක්ක ළමයි මේ සේවකයන්ට තියෙන ඉල්ලුම එන්න අඩු වෙනවා. හරිද? ඒක බලන්න තාක්ෂණයත් එක්ක ළමයි මිනිස්සුන්ගේ රැකියාව වෙළඳපොළ වෙනස් වෙන විදිහ බලන්න. හරිද? දැන් හැබැයි මේක ඔළුවේ තියාගන්න. දැන් කවදාවත් AI වලට ඔයාගේ ජොබ් එක රිප්ලේස් කරන්න බෑ හොඳේ. ඒ කියන්නේ કૃතිම බුද්ධියට ඔයාගේ රැකියාව රිප්ලේස් කරන්න ටිකක් අමාරුයි. ඕකේ වෙන්නේ මෙහෙමයි. AI වලින් ඔයාගේ ජොබ් එක රිප්ලේස් වෙන්නේ නැහැ. ඔයා AI ගැන දන්නේ නැහැ. නමුත් තව කෙනෙක් ඉන්නවා AI ගැන දන්නවා. අන්න ඒ AI ගැන දන්න කෙනා විසින් ඔයාගේ ජොබ් එක ඔයා AI ගැන දන්නේ නැහැ. දන්නේ නැති කෙනාගේ ජොබ් එක මොනව කරන්න පුළුවන්ද? රිප්ලේස් කරන්න පුළුවන්. මම කියන එක පැහැදිලිද? තේරුණාද? ඉතින් ඒක දැන් ඔන්න නව තාක්ෂණයේ AI වගේ අලුත් ටෙක්නොලොජිස් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ අලුත් ටෙක්නොලොජිස් බිහි වෙලා තියෙනවා. ඒතර ඒවත් එක්ක කොහොමද අපේ ව්‍යාපාර කටයුතු දියුණු කරන්න කියන එක බලන්න ඕනේ. හය බලන්න. නව ව්‍යාපාර ආරම්භීම හරහා රැකියා නිර්මාණය කළ හැකි වීම නේ. දැන් අලුත් ව්‍යාපාර ටෙස්ලා වගේ ව්‍යාපාර පොතේ ආරම්භ වෙලා ඒ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා කියන්නේ දහස් ගාණක් මිනිස්සුන්ට ඒවයි රැකියා අවස්ථා ටික නිර්මාණය වෙනවා නේ. තිරසර ආර්ථික සංවර්ධනයක් උදා කර ගැනීමේ අවශ්‍යතාවය ආර්ථික වර්ධනයට සේවා නියුක්තිය වර්ධනයට. ඔන්න එහෙනම් මතක තියාගෙන ඉන්න. හරිද? රටේ ආර්ථිකය වර්ධනය වෙනවා මොකද නිෂ්පාදනයක් සිද්ධ වෙන නිසා. සේවා නියුක්තිය වර්ධනය වෙනවා මොකද රැකියා නිර්මාණය වෙන නිසා. හරි නේද? හා. එහෙනම් ওই ටික තමයි ළමයි අපිට ව්‍යවසායකත්වයේ වැදගත්කම විදිහට ඇත්තටම අපිට කතා කරන්න තියෙන්නේ. ඔක්කොම කරුණු 8ක් අපිට තියෙනවා. හරිද? අපි චුට්ටක් ආයෙ නිකන් මතක් කරගමු. මොනවාද කරුණු 8? පළවෙනි එක මොකද්ද? වේගයෙන් වෙනස් වන ලෝකයේ වෙනස් වීම වලට අපි මොනව කරන්න ඕනේද? ප්‍රතික්‍රියා දක්වන්න ව්‍යවසායකත්වය අවශ්‍යයි. තරඟකාරී ව්‍යාපාර ලෝකයේ ඇතුළේ රැඳී ඉන්න අපිට ව්‍යවසායකත්වය අවශ්‍යයි. වෙනස් වෙන ලෝකයට නායකත්වය දෙන්න පුළුවන් ව්‍යවසායකයන් නිසා ව්‍යවසායකත්වය අපිට අවශ්‍යයි. පුද්ගල අවශ්‍යතා සහ වමනා උසස් මට්ටමකින් තෘප්තිමත් කරගෙන අපේ ජීවන තත්ත්වය උසස් කරගන්න අපිට ව්‍යවසායකත්වය අවශ්‍යයි. දිනෙන් දින වෙනස් වන නව තාක්ෂණයත් එක්ක අපිට ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න ව්‍යවසායකත්වය අවශ්‍යයි. රැකියා නිර්මාණය වෙනවා ව්‍යවසායකත්වය නිසා. මේ අන්තිම ටික එක ළඟ මතක තියාගන්න පුළුවන්. තිරසර ආර්ථික සංවර්ධනයක් උදා වෙනවා. ආර්ථික වර්ධනයට හා සේවා නියුක්තියට. ඉතින් රැකියා නිර්මාණය වෙනවා කියන්නේ ඔටෝමැටිකලි මොකද්ද වර්ධනය වෙන්නේ? සේවා නියුක්තිය කොහොමද වර්ධනය වෙනවා කියන එක. පැහැදිලිද? ඔන්න එහෙනම් මතක තියාගෙන ඉන්න. හරි. මේ වෙනකන් උගන්වපු කොටස් වලින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පුතා chat එකේ දාන්න පුළුවන්. හරිද? ප්‍රශ්න නැත්නම් අත උස්සන්න බලන්න. ප්‍රශ්න නැත්නම් අත උස්සන්න බලන්න. ප්‍රශ්න නැද්ද? right ගොඩක් අයට ප්‍රශ්න නැහැ. හරිද? ප්‍රශ්න ඇති හැඩයි තේරුණා නම් අත උස්සන්න බලන්න. මේ වෙනකන් උගන්වපු කොටස් ටික තේරුණා නම් අත උස්සන්න බලන්න. හරිද? තේරුණාද? ගැටලුවක් නැහැ නේද? හරිනේ? ඕකේ. හරි. ඔයා ඊට පස්සේ ආවොත් එහෙම ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ. අපි පොඩ්ඩක් ටියුට් එකට ගියොත් ළමයි අපි ඇත්තටම මේ ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ හරිද? ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ අපි ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කඩලා තියෙනවා. එකක් තියෙනවා පුද්ගල ප්‍රතිලාභ, ඊට පල්ලෙහා තියෙනවා ආයතනික ප්‍රතිලාභ. ඔයා ටියුට් එකේ එහා පිටුවට ගියොත්
අම්මා මාරයමක් නේගේ. ඕ ඔයා ටියුට් එකේ එහා පිටුවට ගියොත් හරිද? එහා පිටුවේ තියෙනවා මොනවාද? සමාජීය හා ආර්ථික ප්‍රතිලාභ. හරිද? එහෙනම් අපි ප්‍රතිලාභ ටික ප්‍රධාන කොටස් තුනකට කඩලා තමයි කතා කරන්නේ. මොනවාද එහෙනම් කොටස් තුන? පුද්ගල ප්‍රතිලාභ, ආයතනික ප්‍රතිලාභ, සමාජ හා ආර්ථික ප්‍රතිලාභ. දැන් අපි ඒ අනුව යමු. ඒ අනුව අපි යමු ළමයි. ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභවල එන්න පුද්ගල ප්‍රතිලාභ. බලන්න පුද්ගලයෙක් විදිහට ඔයා ව්‍යවසායකයෙක් වුණොත් ඔයාට තියෙන ප්‍රතිලාභ මොනවද? බලන්න පළවෙනි එක මොකද්ද? පුද්ගල හැකියාවලින් ප්‍රයෝජන ගැනීමට ඉඩ ලැබීම. ඒක හරිනේ. දැන් ඔයා ජොබ් එකක් කරන්න ගියොත් ළමයි ඔයාට මොන හැකියාව තිබුණත් ඔයාට සිද්ධ වෙනවා මේ ජොබ් එකේ තියෙන වැඩ ටික කරගෙන සද්ද නැතුව ඉන්න. වැටුපක් උපයගෙන සද්ද නැතුව ඉන්න. ඔයාගේ හැකියාවෙන් ඔයාට ප්‍රයෝජනයක් ගන්න බෑ. දැන් උදාහරණයක් විදිහට මම ජොබ් එකක් කළා නම් ළමයි මගේ මේ ඉගැන්වීමේ හැකියාවෙන් මට ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවනේ. අපි හිතමු ලස්සනට සින්දු කියන්න පුළුවන් ළමයෙක් ඉන්නවා. එයා ජොබ් එකකට හිර වුණොත් එහෙම එයාට අර සින්දු කීමේ හැකියාවෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන එයාට ගන්න බැරි වෙනවනේ. දැන් ඔයා ව්‍යවසායකයෙක් වුණොත් ඔයාගේ හැකියාව වලින් ඔයාට උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉහළ කැපවීම මත ඉහළ ප්‍රතිලාභ නේ. දැන් ඔයා ජොබ් එකක් කරොත් පුතේ ඔයා කොච්චර කැප වෙලා වැඩ කරත් ඔයාට මාසෙකට හම්බෙන්නේ 50000යි නම් ඔයා කොහොම වැඩ කළත් ඔයාට මාසෙකට හම්බෙන්නේ කීයම තමයිද? 50000ම තමයි. ඕනනම් ඔය OT යනම් මනම් පොඩ්ඩක් එකතු වෙලා ඔක 55000ක් උපරිම 60000ක් වෙයි. හැබැයි ඔයා ව්‍යවසායකයෙක් වුණොත් ඔයාගේම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒ ව්‍යාපාරය ඇතුලේ ඔයා කැප වෙලා වැඩ කරන තරමට ඔයාට ලැබෙන ප්‍රතිලාභය එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදිහට මාව ගන්නකො උදාහරණයකට. මම කැපවීමෙන් මගේ පන්තිවල වැඩ කටයුතු කරලා මම කැපවීමෙන් ඉගැන්වීමේ කටයුතු කරනවා කියලා හිතන්නකෝ. මං කැපවීමෙන් මගේ පන්තිවල වැඩ කටයුතු කරනකොට මගේ පන්තියට ළමයි වැඩි වෙනවා. හරිද? මගේ පන්තියට ළමයි වැඩි වෙනවා කියන්නේ අන්න මට ඉහළ ප්‍රතිලාභ ලැබෙනවද නැද්ද? ඉහළ ප්‍රතිලාභ ලැබෙනවා. සමාජ තත්ත්වය හා පිළිගැනීම ඇති වෙනවනේ නේද? අර මෙහෙම හේකුත් තියෙනවනේ. ජොබ් එකක් කරනවට වඩා ව්‍යාපාරයක් තමන්ගෙම කියලා සමාගමක් ආරම්භ කරලා ඒ සමාගමේ කටයුතු කරගෙන යනකොට පොඩි පිළිගැනීමක් පොඩි සමාජ තත්ත්වයක් ඔයාට නිර්මාණය වෙනවද නැද්ද? නිර්මාණය වෙනවා. මොකද ඔයා නිකම්ම කොහෙවත් බැංකුවක රක්ෂණ සමාගමක වැඩ කරන නිකම්ම සේවකයෙක් නෙමෙයි. ඔයා ඇවිල්ලා ඔයාගේම ව්‍යාපාරයක හිමිකරුවෙක්. එහෙනම් සමාජ තත්ත්වයක් නිර්මාණය වෙනවා. ආත්ම තෘප්තියක් ලැබෙනවා නේ. මම මේක හැමදාම පන්තිවලදී කියනවා. දැන් අපි දැන් මේ උගන්වනවානේ. අපි කැප වෙලා මහන්සි වෙලා උගන්වනවා. ළමයෙක් මගෙන් ඇහුවොත් එහෙම සර්ට මේ ඉගැන්වීමේ කටයුත්ත තුළින් සර්ගේ ජීවිතයට ලැබෙන සතුට මොකක්ද කියලා. හරිද? දැන් ඔයගොල්ලෝ කියයි සර්ට සල්ලි හම්බෙනවා. සර්ට හොඳ වාහනයක් තියෙනවා. සර්ට හොඳ ගෙයක් තියෙනවා. සර් සතුටින් ජීවත් වෙනවා. සර් ට්‍රිප් එහෙම යනවා අපි දකිනවා. නේ? සමහර විට අපේ වයිෆ්ගේ TikTok බලනවා නම් ඒවත් ඔයගොල්ලෝ දකිනවා. නේ? ඉතින් ඔයගොල්ලෝ හිතා රයිට් සර් මරුනේ. ඔන්න සර්ට සතුට වෙන්න ඕන තරම් හේතු තියෙනවා. හැබැයි උන්ට ඔයාලා දන්නවද? ඔය කිසිදු භෞතික දෙයකින් හරිද? මාව තෘප්තිමත් කරන්න අමාරුයි. ගුරුවරයෙක් විදිහට මාව. මම පුතේ මගේ ආත්ම තෘප්තිය උපරිමව ලබනවා. අපෙන් ඉගෙනගත්ත කොල්ලෝ කෙල්ලෝ ටික අනාගතේ අපි හිතමු A level ලියලා හොඳ රිසල්ට්ස් දානවානේ. මගෙන් ඉගෙනගත්ත කොල්ලෝ කෙල්ලෝ ටික අනාගතේ හොඳට ඉගෙනගෙන හොඳ ප්‍රතිඵල දැම්මහම අන්න එතන මට තියෙනවා මොකද්ද හොඳ ආත්ම තෘප්තියක්. ඇයි? මගෙන් ඉගෙනගත්ත ළමයි තමයි එතන ප්‍රතිඵල දැම්මේ. දැන් තේරෙනවද? පුද්ගලික මූල්‍ය ලාභ. ඔව්. මට උගන්නලා ඔයාලා පන්ති ගාස්තුවක් ගෙවනවා. ඒ ගෙවන පන්ති ගාස්තුවෙන් මට ලාභයක් ලැබෙනවද නැද්ද? මට ලාභයක් ලැබෙනවා. මට ලාභයක් නොලැබී තියෙන්නේ නැහැ. එහෙනම් මූල්‍යමය ලාභත් ලැබෙනවා. තම නිර්මාණශීලීත්වයේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා වෙනවා. තමන් ආස දේවල් නේ. තමන් බොහොම නිර්මාණශීලීත්වයනේ දැන් අපි මේ ප්‍රසන්ටේෂන් හදාගෙන ටියුට් ලස්සන්ට ඕගලන්ට හදලා ඒවා ලස්සන්ට ඩිසයින් කරලා ඒ දේවල් අපි වාට දෙනවා. මේ දෙන්නේ මගේ නිර්මාණශීලීත්වය. මගේ ක්‍රියේටිව් අවුට්පුට් එක තමයි දෙන්නේ.
සිය අදහස් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා වීම. මේකටම අපිට ලියන්න පුළුවන් ඔයාට ස්වාධීනත්වයක් නිර්මාණය වෙනවා. ස්වාධීනත්වය. ඒ කියන්නේ කාගේවත් මත යැපෙන්න ඕනේ නැහැ. කවුරුත් කියනේ වහන්න ඕනේ නැහැ. ඔයාගේ ව්‍යාපාරය. ඔයානේ අයිතිකාරයා. ඔයාට පුළුවන් ඔයාට කැමති විදිහට ඔයාගේ අදහස් ක්‍රියාත්මක කරලා ඔයාගේ ව්‍යාපාර කටයුතු ඔයාට පවත්වාගෙන යන්න පුළුවන්. නිදහස් තීරණ ගන්න පුළුවන්. හරිද? ඔයාට නිදහසේ තීරණ ගන්න හැකියාව තියෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි. ඔයාලා බලයි ෂා මාර වාසි ගොඩක් නේ තියෙන්නේ. මාර ප්‍රතිලාභ ගොඩක් නේ තියෙන්නේ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. මං ඉස්සරහට කියන්නම්. ප්‍රතිලාභත් එක්ක මොනවද තියෙනවද? අවාසි සහගත තත්ත්වයනුත් තියෙනවා. හොඳේ. කියන්නේ මේ ලෝකේ හැමදේම පුතේ සුදුත් නැහැ කළුත් නැහැ. මේ දෙකේම මික්ස් එකක්. 100%ක් හොඳත් නැහැ 100%ක් නරකත් නැහැ. හොඳයි නරකයි දෙකම තියෙනවා. අපි යන් දැන් ඊළඟ කොටසට එන්න ආයතනික ප්‍රතිලාභ බලන්න පළවෙනි එක මොකක්ද තියෙන්නේ? තරංගකාරීත්වයට මුහුණ දීමට පහසු වීම. හරිනේ ළමයි මේ. දැන් උදාහරණයක් විදිහට ඔයාගේ ව්‍යාපාරයට නව්‍යතා සම්පාදනය කරන්න පුළුවන් නම් ඒ කියන්නේ නව භාණ්ඩ හා සේවා ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඔයාට තරගයට මුහුණ දෙන්න ලේසියිනේ. දැන් ටෙස්ලා එක ඒකනේ තනිකරම කරේ නේ. ටෙස්ලා එක අනික් වාහන නිෂ්පාදකයව අභිබවා ඉස්සරහට ආවේ ඇයි? එයා අලුත් දෙයක් කරපු නිසා. එයා නව්‍යතාවයක් සම්පාදනය කරපු නිසා. ලස්සන පෙනුමක් තියෙන, වේගෙන් දුවන්න පුළුවන්, දිගු දුරක් ධාවනය කරන්න පුළුවන් වාහනයක් එයා හදපු නිසා. අන්න නව්‍යතාවයක් එයා සම්පාදනය කරපු නිසා එයාට තරගයේ ජය ගන්න පුළුවන් වුණාද බැරි වුණාද? එයාට තරගයේ ජය ගන්න පුළුවන් වුණා. බලන්න ඊළඟට. ව්‍යාපාර කටයුතු පුළුල් වීම. අකණ්ඩව වර්ධනය වෙනවා. වෙළඳපොළ කොටස පුළුල් වෙනවා. දැන් මේ ටික ඔයාට මතක තියාගන්න ඕන නම් ටිකක් එකට මතක තියාගන්න පුළුවන්. කොහොමද? දැන් මේ බලන්න. ඔයාට හොඳ ව්‍යවසායකත්වයක් තිබුණොත් තරගයට සාර්ථකව මුහුණ දීලා හරිද? මේක ගන්න පුළුවන්. වෙළඳපොළ කොටස මොනවා කරගන්න පුළුවන්ද? පුළුල් කරගන්න පුළුවන්. වෙළඳපොළ කොටස පුළුල් කරගන්නවා කියලා කියන්නේ ඔයාගේ ව්‍යාපාරය මොකද වෙන්නේ? වර්ධනය වෙනවා. ඔයාගේ ව්‍යාපාරය වර්ධනය වෙනවා කියන්නේ ඔයාගේ ව්‍යාපාරය පුළුල් වෙනවා. ඔයාගේ ව්‍යාපාරය පුළුල් වෙනවා කියලා කියන්නේ අකණ්ඩ වර්ධනය. අකණ්ඩ වර්ධනය. අන්න එකට මතක තියාගන්න පුළුවන් ලේසියෙන්ම. කර්මාන්තය තුළ විශිෂ්ටයා බවට පත් වෙනවා. ඉතින් බං ඔයා අකණ්ඩව වර්ධනය වෙනවා කියන්නේ ඔයා කර්මාන්තයේ නම්බර් 1. දැන් අදටත් පුතේ කොච්චර ඉලෙක්ට්‍රික් වාහන අනෙක් සමාගම් හැදුවත් අදටත් පුතා ඉලෙක්ට්‍රික් වාහන මාකට් එක ගත්තොත් ඉලෙක්ට්‍රික් වාහන වෙළඳපොළ ගත්තොත් අදටත් නම්බර් 1 ටෙස්ලා. තාම ටෙස්ලා එක්ක තරඟ කරන්න පුළුවන් දැවැන්ත තරඟකරුවෙක් නැහැ. දැන් පොඩ BYD එනවා. දැන් පොඩ BYD එනවා. BYD කියන්නේ චීන සමාගමක්. එයා දැන් චුට්ට එනවා. හැබැයි උනට තාම ටෙස්ලා ඉන්නවා මාකට් එකේ බොහොම මාකට් එක අල්ලගෙන ගැම්මට ඉන්නවා. ව්‍යාපාරයේ පැවැත්ම තහවුරුයි නේ. අනේ ඉතින් ඔයා ෆස්ට් වෙනවා කියන්නේ ඔයාගේ පැවැත්ම තහවුරුයිද නැද්ද? ඔයාගේ පැවැත්ම තහවුරුයි. ඔයා ෆස්ට් වෙනවා කියලා කියන්නේ ඔයාගේ ලාභදායීත්වය මොකද වෙන්නේ? ඉහළ යනවා. රජයේ ඇගීමට ලක්වීම සමාජයේ සුරක්ෂිත ආයතනයක් බවට පත්වීම. දැන් මේ 9ම ඔයා මතක තියාගන්න ඕනේ. 9න් 6ක් 7ක් ඔලුවට දාගන්නකො මොකද්ද? මේ ටික එකට මතක තියාගන්න මොකද්ද? තරගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? වෙළඳපොළ කොටස වර්ධනය වෙලා ව්‍යාපාරය වර්ධනය වෙනවා. ඊට පස්සේ අකණ්ඩව ව්‍යාපාර කටයුතු වර්ධනය වෙලා ඔයා කර්මාන්තයේ ප්‍රමුඛයා බවට පළවෙනියා බවට විශිෂ්ටයා බවට පත් වෙනවා. එතකොට ඔයාගේ ව්‍යාපාර පැවැත්ම තහවුරු වෙලා ඔයාගේ ලාභදායීත්වය මොකද වෙන්නේ? ඉහළ යනවා. හරිනේ? බලන්න සමාජ මේ ටික ඕන ලියාගත්තත් කමක් නැහැ. හරිද? මේ ටික පාඩම් කරන්න ඕන විදිහ මම මේ ටික පොඩ්ඩක් ලස්සනට ලියන්නද? ඈ මම පොඩ්ඩක් ඒ ටික අපහැදිලිව වගේනේ ලියලා තියෙන්නේ නේද? හරිද? මම මේ ටික පොඩ්ඩක් ලස්සනට ලියන්නම්. ඔයාලට සටහන වගේ ලියා ගන්න.
මම මොකද්ද කිව්වේ? ඔයාට තරඟයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. හරිද? තරඟයට සාර්ථකව මුහුණ දෙනවා කියලා කියන්නේ ඔයාගේ ව්‍යාපාරේ වෙළඳපළ කොටස වර්ධනය වෙනවා. මේ පාඩම් කරන්න කෙටි ක්‍රමයක්. වෙළඳපළ කොටස වර්ධනය වෙනවා කියලා කියන්නේ ළමයි ව්‍යාපාර කටයුත්ත පුළුල් වෙනවා. ව්‍යාපාර කටයුත්ත පුළුල් වෙනවා කියලා කියන්නේ අඛණ්ඩව වර්ධනය වෙනවා. අඛණ්ඩව වර්ධනය වෙනවා කියන්නේ ඔයා කර්මාන්තයේ ප්‍රමුඛයා ෆස්ට් බවට පත් වෙනවා. හරිද? ඔයා ෆස්ට් වෙනවා කියන්නේ එක පැත්තකින් ඔයාගේ පැවැත්මත් තහවුරුයි, අනික් පැත්තෙන් ඔයාගේ ලාභදායීත්වයත් මොකද වෙන්නේ? ඉහළ යනවා. ටක් ගාලා මේක සටහන් කරගන්න. මල්ලි මේක දාන්න. ටක් ගාලා මේක සටහනක් දාගන්න. පාඩම් කරගන්න ලේසියි ළමයි. ওই වගේ එකට කරුණු ගොනු කරලා මතක තියාගන්න. ඕවා වෙන වෙනම මතක තියාගන්නවට වඩා හරිද? ඕකේ. හරිද? right. ලියවනම් පුතා අත උස්සන්න බලන්න. ලියපුවා අත උස්සන්න බලන්න. ලියපුවා අත උස්සන්න. ලියලා ඉවරද? මල්ලි chat එකේ පල්ලෙහාට යන්න. පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. හරි. අත උස්සන්න බලන්න ලියපුවායි right. okay. හරි. අපි යමුද එහෙනම් ඊළඟ කොටසට. සමාජ හා ආර්ථික ප්‍රතිලාභ බලන්න. මෙතනත් එකට ගොනු කරලා ගන්න පුළුවන් ටික ගන්න පුළුවන්. හොඳේ මම ගන්නම් නව රැකියා. එහෙනම් ඔන්න ව්‍යවසායකත්වයේ නිසා මොනවාද උදා වෙන්නේ? නව රැකියා අවස්ථා මිනිස්සුන්ට අලුත් ජොබ් නේ? නව රැකියා අවස්ථා උත්පාදනය වීම. පුතේ මිනිස්සුන්ට නව රැකියා අවස්ථා උත්පාදනය වෙනවා කියන්නේ මිනිස්සුන්ට ආදායම් අවස්ථා බිහි වෙනවා. මිනිස්සුන්ට මොනවාද බිහි වෙන්නේ? ආදායම් අවස්ථා. ඉතින් හරිනේ පුතානේ. දැන් ඔයාට ජොබ් එකක්, ඔයාගේ පවුලේ කෙනෙකුට රැකියාවක් හම්බෙනවා කියලා කියන්නේ ඔයාගේ පවුලට ආදායමක් එනවනේ. හරිද? එහෙනම් නව රැකියා අවස්ථා බිහි වුණාම නව ආදායම් අවස්ථා බිහි වෙනවා. ආදායම මිනිස්සුන්ගේ වැඩි වෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? ආදායම් ව්‍යාප්ති විෂමතාවය මොකද වෙන්නේ? ඉවත් වෙලා යනවා. ආදායම් ව්‍යාප්ති විෂමතාවය ඉවත් වෙලා යනවා. ආදායම් ව්‍යාප්ති විෂමතාවය ඉවත් වෙලා යනවා කියන්නේ ජනතාවගේ ජීවන මට්ටම මොකද වෙන්නේ? ඉහළ යනවා. ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යනවා. බලන්න පහ. ප්‍රාදේශීය සම්පත් නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. නව වෙළඳපළවල් සංවර්ධනය වෙනවා. දැන් හොඳ උදාහරණයක්. හරිද? ඉලෝන් මස්ක් ටෙස්ලා සමාගම පටන් ගන්නකම් මේ ලෝකේ ඉලෙක්ට්‍රික් වාහන වලට වෙළඳපළක් තිබුණේ නැහැ. හැබැයි ඉලෝන් මස්ක් තමයි ඒ වෙළඳපළ අලුතෙන්ම හදන්නේ. එතකොට ඒ අලුත් වෙළඳපළක් සංවර්ධනය කරනවා. ඉලෙක්ට්‍රික් වාහන වෙළඳපළ. ඉලෙක්ට්‍රික් වෙහිකල් මාකට් එක. මේක අලුත් වෙළඳපළක්. මේක මෙච්චර කල් තිබුණේ නැහැ. එතකොට ව්‍යවසායකයෝ පුතේ ඒ වගේ අලුත් වෙළඳපළවල් හදනවා. හරිද? වෙළඳපළක් නැත්නම් වෙළඳපළක් හදලා හරි භාණ්ඩය විකුණනවා. නව වෙළඳපළවල් සංවර්ධනය වීම. ආර්ථික වර්ධනය ඉහළ යෑම. ඒක නම් ඕන්න මෙතෙන්ටත් ගන්න පුළුවන් නේ. ජනතාවගේ ජීවන මට්ටම ඉහළ ගිහිල්ලා මොකද වෙන්නේ? ආර්ථික වර්ධනය ඉහළ යනවා. මේක දෙකට කැඩෙන්න ඕනේ. තිරසර ආර්ථික සංවර්ධනයට මඟ පෑදීම, නව භාණ්ඩ හා සේවා පරිභෝජනයට අවස්ථාව උදා වීම. ඒක තේරෙනවනේ නේ. අපිට ටෙස්ලා වගේ අලුත් වාහන පදින්න පාවිච්චි කරන්න පරිභෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා. හරිනේ?
මෙන්න මේ කාරණා ටිකත් පොඩ්ඩක් ලියා ගන්න පුතා. මම මේක ෂෙයා කරන්න. උඩ තියෙන කාරණා ටික. නව රැකියා අවස්ථා, ආදායම් අවස්ථා, ආදායම් ව්‍යාප්ති විෂමතා ඉවත් වෙනවා, ජීවන මට්ටම ඉහළ යනවා, ආර්ථික වර්ධනය. ටක් ගාලා ලියා ගන්න. ලියා ගන්න. හරිද? ලිවද? ලියපයි නෝන පුතේ අත උස්සන්න බලන්න. ලියපයි අත උස්සන්න බලන්න. ලියපයි අත උස්සන්න බලන්න. හරිද? මේ වෙනකන් උගන්වපු කොටස් වල ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හරි හරි පොඩ්ඩක් ඉන්නවා සංසලා බය වෙන්න එපා. හරිද? සංසලාට බයයි මම මේක මකයි කියලා. බය වෙන්න එපා. මං ඉන්නවා. ඔයා බය වෙන්න එපා. හරිද? වෙන ගැටලු මොන හරි තියෙනවද? පුතේ පාඩම් කරන්න. හරිද? ඕගලන්ගේ විභාගයටත් ලොකු කාලයක් නැහැ හොඳේ. ලබන අවුරුද්දේ අගෝස්තු. අපි රිවිෂන් පටන් ගන්නවා ඉස්සරහට. අපි ජූලි වගේ වෙනකොට අපි ඔයාලට හිමීට රිවිෂන් පටන් ගන්නවා. හරිද? එතකොට ඔයාලට රිවිෂන් ක්ලාස් එකට සෙට් වෙන්නත් පුළුවන්. හරිද? ඕකේ. ලියලා ඉවරයිද? ලියලා ඉවරයි නේද? පොඩ්ඩක් ආයි ලියලා ඉවරයි අත උස්සන්න පුතේ. ලියලා ඉවරයි අත උස්සන්න. ලියලා ඉවරයි අත උස්සන්න පොඩ්ඩක්. ලියලා ඉවරයි අත උස්සන්න. chat එකේ අත උස්සන්න. very good. නියමයි. සුපිරි. හරි. නුගේගොඩ රිවිෂන් එක තියෙන්නේ කවද්ද? නුගේගොඩ රිවිෂන් එක තියෙන්නේ සිකුරාදා 2:00 5:00. අර කලින් ටියුට් එකේ අන්තිම ටිකේ රෙකෝඩින් එක දැම්මා නේද? දැම්මා. පුතේ කලින් ටියුට් එකේ අන්තිම ටිකේ රෙකෝඩින් එක අපි දැම්මා. හරිද? right? වින්ද්‍යාට මාර ප්‍රශ්නනේ තියෙන්නේ. හරිද? right? මේ එන්න. හරි මේ ටක් ගාලා මේ ක්වෙස්චන් එකට ආන්සර් එකක් දාන්න chat එකේ. මල්ලි මේක දාන්න. ටක් ගාලා මේ ප්‍රශ්නෙට උත්තරයක් දාන්න. chat එකේ දාන්න මොකද්ද? ව්‍යවසායකත්වය තුලින් හැමෝම දාන්න ඕනේ. අත්තන පුද්ගල ප්‍රතිලාභයක් වන්නේ. පුද්ගල ප්‍රතිලාභයක් වන්නේ. විනාඩියක් කොහොමින් අපි පොඩි අලුත් වැඩක් try කරලා බලමුද? විනාඩියක් මේ අපි අපි ඔන්න දැන් මේ හරි මම මේ ක්වෙස්චන් එක ඔන්න මේ පෝල් එකක් මම පොඩි දැම්මා හරිද ඔයාලට දැන් ප්‍රශ්නේ මෙතන පේනවනේ ඔයාලා මෙතන උත්තරේ මාක් කරන්න බලන්න ඔක දාන්න බලන්න හරි ඔයාලට අපි මේ රයිට් ඔන්න මේ ඕකේ අන්ටයිටල් අපි ටයිටල් එකක් දැම්මේ නේ දාන්න බලන්න උත්තර මොනවාද රයිට් ඔය තියෙන්නේ අම්මා උත්තර මොනවාද ඕකේ හරිද
right උත්තර කීපයක් තියෙනවා නේද උත්තර කීපයක් තියෙනවා දෙවෙනි උත්තරේ ලකුණු කරලා තියෙනවා එක්කෙනෙක් 50 දෙනෙක් 186ක් උත්තරේ අංක 3 කියලා කියනවා දෙන්නෙක් උත්තරේ ලකුණු කරලා තියෙනවා 4 කියලා 5 දෙනෙක් උත්තරේ ලකුණු කරලා තියෙනවා 5 කියලා හරි බලමුද මොකක්ද අහන්නේ අපි පෝල් එක එන්ඩ් කරමු කවන්නේ පෝල් එක එන්ඩ් කරමු එන්ඩ් කරන්න හරි right මේ අහන්නේ පුද්ගල ප්‍රතිලාභයක් වන්නේනේ පුද්ගල ප්‍රතිලාභය මොකද්ද පුතේ සමාජ තත්ත්වය හා පිළිගැනීම ඒ කියන්නේ ඔයාට පුද්ගලයෙක් විදිහට ලැබෙන ප්‍රතිලාභය ඔයාට පුද්ගලයෙක් විදිහට ලැබෙන ප්‍රතිලාභය හොඳයි හරිද ආයි බලමු දෙවෙනි එක හරි ඒතර හරි උත්තරේ 3 මෙතන අංක 3 කියලා වට පේන්නේ නැතුව 3 right අපි දැන් ටක් ගාලා ඔන්න ආපහු පෝල් එක අපි රීලොන්ච් කරනවා ඔය තියෙන්නේ හරි ටක් ගාලා දාන්න ආන්සර්ස් දාන්න මේකට මොකද්ද උත්තරේ මම මේක ෂෙයා කරන්න මේගොල්ලන්ට මේක පේන්නේ නැත හරි ආන්සර්ස් දාන්න මොකද්ද තියෙන්නේ පුද්ගලයෙකු ව්‍යවසායකයෙකු වීම සඳහා පෙළඹෙන්නේ මොනවාද හේතු තමාගේ ප්‍රධානියා තමා වීමේ අවශ්‍යතාවය නිසාය විශ්මය ජනක කටයුතු වල නියැලීමේ ආශාව නිසාය ස්වාධීනව කටයුතු කිරීමේ අවශ්‍යතාවය නව අභියෝග වලට මුහුණ දීමට ඇති කැමැත්ත ඉහත සියල්ලම උත්තර පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනස් වෙනවා වේරි වෙනවා ටක් ගාලා පෝල් එකේ දාන්න කොහොමද දාන්න ඕනේ ටක් ගාලා ඉන්න අයට පෝල් එක පේනව නේද හරි නේද ඔව් මම හිතන්නේ ගොඩක් අය හරි උත්තරේ ලකුණු කරලා තියෙනවා ඇත්තරම මිනිස්සු ව්‍යවසායකයෝ වෙන්න පෙළඹෙන්නේ පුතේ මේ ඔක්කොම නිසා හරිද ඉහත සියල්ලම උත්තරේ අංක 5 හරිද උත්තරේ අංක 5 හරි පෝල් එක එන්ඩ් කරමු හරි right දැන් අපි යමු ඊළඟ කොටසට හරිද ඒ වැඩේ හොඳයි නේද පුතේ පෝල් එක දාන එක හොඳයි නේද ඔයාලා මොකද හිතන්නේ ඒක හොඳයි නේද අපි දිගට මෙහෙම යමුද එතකොට ඔයාලටනේ ඒතර ආන්සර් එක right ඔව් නේද එතකොට ඔයාලට ආන්සර් එක අර නිකන් chat එකේ දානවට වඩා ඔයගලන්ට ආන්සර් එක මාක් කරන්න පුළුවන් නේ එහෙනම් අපි දිගටම questions වලට අපි මේ method එක use කරමු නියමයි හරි ව්‍යවසායකත්වයේ අහිතකර පැතිකඩ මම ඉතින් කිව්වනේ මේ හැමදේම පුතේ හොඳක් තියෙනවා පළවෙනි එකට උත්තරේ මොකද්ද පළවෙනි එකට උත්තරේ 3 පුතා දනුල පළවෙනි එකට උත්තරේ 3 දෙවෙනි එකට උත්තරේ 5 මේ හනේ දැන් අපි මෙච්චර වෙලා කතා කරගෙන ආවේ ව්‍යවසායකත්වයේ හොඳනේ ප්‍රතිලාභනේ නේ දැන් ප්‍රතිලාභ ගොඩ තියෙනවානේ දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අඩේ ව්‍යවසායකත්වයේ මරුනේ පුදුම විදිහේ ප්‍රතිලාභ ගොන්නක් නේ තියෙන්නේ එහෙනම් ව්‍යවසායකත්වයේ හරි ෂෝක්නේ කියලා කාට හරි හිතෙන්න පුළුවන් හැබැයි ඉතින් මෙහෙමයි මම කියවනේ අර කළු චරිතත් නැහැ ලෝකේ අලු චරිතත් නැහැ සෝරි කළු චරිතත් නැහැ සුදු චරිතත් නැහැ ඉන්නේ අලු චරිත මේ හැම දෙයකම මික්ස් එකක් තියෙන්නේ හැමදේම හොඳත් නැහැ හැමදේම නරකත් නැහැ ඒ වගේ තමයි ව්‍යවසායකත්වයත් ළමයි 100%ක් හොඳත් නැහැ ව්‍යවසායකත්වයේ 100%ක් නරකත් නැහැ දැන් අපි හොඳ පැත්ත කතා කළා මේ තියෙන ව්‍යවසායකත්වයේ අහිතකර අයහපත් පැතිකඩ බලන්න එන්න ඉහළ අවදානම ලොකු රිස්ක් එකක් නේ බලන්න මූල්‍ය අවදානමනේ ඔයා හිතන්නේ ඔයාගේ අතේ තියෙන සල්ලි ඔයා ආයෝජනය කරලා ඔයා ව්‍යාපාරයක් පටන් ගන්නවා ව්‍යාපාරය නිකන් හරි අසාර්ථක වුණොත් ළමයි ඔයාගේ අතේ තියෙන සල්ලිත් ඔයාට අහිමි වෙනවද නැද්ද අහිමි වෙනවා රැකියා අවදානම නේ ඔයා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඔයා දැනට කරගෙන යන ජොබ් එකෙන් ඔයා අයින් වෙනවා ඔයා ජොබ් එකෙන් අයින් වෙලා ඔයා අලුත් බිස්නස් එකක් පටන් ගන්නවා දැන් නිකන් හරි හිතන්න ඔයා ජොබ් එකෙන් අයින් වෙලා අලුත් බිස්නස් එකක් පටන් ගන්නවා බිස්නස් එක ෆේල් වුණොත් ජොබ් එකත් ගහලා යනවා රැකියා අවදානම අතේ තිබුණු සල්ලිත් නැහැ කර කර හිටපු ජොබ් එකක් නැහැ කියන්නේ මචං කොහොමත් පවුල නැහැ හරිද එහෙනම් ඒ අවදානමකුත් තියෙනවද නැද්ද ඒ අවදානමකුත් තියෙනවා අසාර්ථක වීමට ඇති අවදානමනේ ව්‍යාපාර පුතේ පටන් ගත්තා වගේම තමයි අනිත් පැත්තට මොනවා වෙන්න පුළුවන්ද ව්‍යාපාර අසාර්ථක වෙන්න පුළුවන් හරිනේ මූල්‍ය අවදානම රැකියා අවදානම පවුල හා සමාජ අවදානම අසාර්ථක වීමට ඇති අවදානම ඊළඟට ආතතිය නේ ව්‍යවසායකයෙක් වෙනවා කියන එක සෙල්ලම් නෑ බලන්න මොනවද
තනිකම, කාර්ය බහුලත්වය, බිසි වෙනවා. පුද්ගල ගැටලු, ඒ කියන්නේ ලෙඩ රෝග වගේ දේවල්. නේ? ලෙඩ රෝග වගේ දේවල් හැදෙන්න පුළුවන්. මානසික තෙරපීම, ස්ට්‍රෙස් එක අන්න ගියානේ. මානසික තෙරපීම. එහෙම නැත්නම් අපි කියනවා මොකද්ද? ස්ට්‍රෙස් එක. නේ? ඔයාට ස්ට්‍රෙස් එක ඇති වෙන්න පුළුවන්. ඔයා මානසිකව තෙරපෙන්න පුළුවන් නේ. ස්ට්‍රෙස් වෙන්න පුළුවන් නේ. දැන් ඔයා කල්පනා කරන්න එපා මෙහෙම. අඩේ මේව නිකන් දැකලා පුරුදුයි වගේ. නිකන් මේව මටත් තියෙනවා තනිකම නේද? මමත් තනියෙන් ඉන්නේ. මටත් කාර්ය බහුලයි. මටත් පොඩි ලෙඩ තියෙනවා. ඒ ලෙවල් නිසා මමත් ස්ට්‍රෙස් එකේ ඉන්නේ. එහෙනම් මේ ටික මටත් තියෙනවා. ආතතිය මටත් තියෙනවා. එහෙනම් මමත් කවුද? ව්‍යවසායකයෙක් කියලා හිතන්න එපා හොඳේ. මොකද මේ කාරණා තිබ්බ පළියට ඔයා කවුරු වෙන්නේ නැද්ද පුතා? ඔයා ව්‍යවසායකයෙක් වෙන්නේ නැහැ හොඳේ. හරිද? ඒ නිසා මතක තියාගෙන ඉන්න. අපි චුට්ටක් ටියුට් එකට යමුකෝ. හරි. අපි එතකොට මේ ක්වෙස්චන්ස් ටිකත් අපි කතා කරා. හරිද? ව්‍යවසායකත්වයේ අහිතකර පැතිකඩත් අපි කතා කරා. පිටු අංක 4 එතකොට සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. අපි එතකොට එනවා ඔන්න පිටු අංක 5ට ව්‍යවසායකත්වයේ සහ ව්‍යාපාර අතර ඇති සම්බන්ධතාවය. හරිද? හරි. ව්‍යවසායකත්වය හා ව්‍යාපාර අතර ඇති සම්බන්ධතාවය. මම ඉස්සෙල්ලා පොඩ්ඩක් මෙහෙම කරන්න. මම චුට්ටක් පැහැදිලි කරලා හිටියනම් හොඳයි කියලා මට හිතෙනවා. හරි. ඔතන වෙන්නේ මෙහෙමයි. දැන් අපි දන්නවා ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකද්ද පුතේ? ලාභ අරමුණින් හරි ලාභ රහිත අරමුණින් හරි මොකද කරන්නේ? මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම පිණිස මොනවාද කරේ? භාණ්ඩ හා සේවා මේ පළවෙනි පාඩම මතකයිනේ. කාරණා තුනක් මොනවාද? නිෂ්පාදනය, බෙදා හැරීම, අලවිය අනුබද්ධ සියලු කටයුතු අපි කියව මොනවා කියලාද? ව්‍යාපාර. එහෙනම් මොකද ව්‍යාපාරය කියලා කියන්නේ? ලාභ අරමුණින් හරි ලාභ රහිත අරමුණින් හරි මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම පිණිස භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම හා අලවිය අනුබද්ධ සියලු කටයුතු මොනවද? ව්‍යාපාර. එතකොට ළමයි මෙන්න මේ සම්පූර්ණ කොටුව ගත්තහම මේ සම්පූර්ණ කොටුව අපි අඳුන ගන්නවා මොනවා විදිහටද? ව්‍යාපාර විදිහට. පැහැදිලිද? දැන් ව්‍යවසායකත්වයට ආවහම ළමයි ව්‍යවසායකත්වය ඇතුළේ මේ කියන කොටස් ටික තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයාලට මතක ඇති ව්‍යවසායකත්වයේ ඇතුළේදීත් ළමයි අපි මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන්න පුළුවන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම අලවිය කළාද නැද්ද? කළා. දැන් උදාහරණයක් විදිහට ටෙස්ලා එක. ටෙස්ලා එක පුතා ලාභ අරමුණින් ප්‍රවාහනය නැමැති අවශ්‍යතාවය සපුරනවා, විවිධ උවමනා ඉදිරිපත් කරනවා. හදන්නේ නම් භාණ්ඩයක්, වාහනේ තමයි, කාර් හදනවා, ට්‍රක් හදනවා. ඒවා නිෂ්පාදනය කරලා බෙදා හැරලා රට පුරා මොකද කරන්නේ? අලෙවි කරනවා ටෙස්ලා එක. එහෙනම් ටෙස්ලා කියන්නේ ළමයි ව්‍යාපාරයක්ද නැද්ද? ව්‍යාපාරයක් තමයි. හැබැයි මේක ව්‍යවසායකත්වයෙන් වෙනස් වෙන්නේ කොහොමද දන්නවද? ව්‍යාපාරවලට වඩා ව්‍යවසායකත්වය ඇතුලේ තියෙනවා විශේෂ වෙන සුවිශේෂී වෙන කාරණා තුනක්. එකක් ව්‍යවසායකත්වයේදී අවස්ථා නිර්මාණශීලීව ග්‍රහණය කරගන්නවා. මොකද කරන්නේ? අවස්ථා නිර්මාණශීලීව ග්‍රහණය කරගන්නවා. දෙවෙනි එක අවදානම් හොඳින් කළමනාකරණය කරනවා. 3
අවදානම් හොඳින් කළමනාකරණය කරලා නව්‍යතා සම්පාදනය කරනවා. ඔන්න ඔය කියන කාරණා තුන ව්‍යවසායකත්වය ඇතුළේ තියෙනවා. මම ඔයාගේ මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් මට chat එකේ උත්තර දාන්න බලන්න. වඩා පුළුල් සංකල්පය වෙන්නේ මොකක්ද? වඩා පුළුල් සංකල්පය වෙන්නේ මේ තියෙන ව්‍යාපාරද? එහෙම නැත්නම් ව්‍යවසායකත්වයේද? වඩා පුළුල් සංකල්පය වෙන්නේ මොකද්ද? chat එකේ දාන්න බලන්න. වඩා පුළුල් සංකල්පය වෙන්නේ මොකද්ද? ව්‍යාපාරද ව්‍යවසායකත්වයේද? right සෙනරි ඔන්න උත්තරයක් දැම්ම මනෝදී අනික් අය දාන්න බලන්න. මොකද්ද වඩා පුළුල් සංකල්පය වෙන්නේ? නුස්ලා වඩා පුළුල් සංකල්පය වෙන්නේ නෑ ව්‍යාපාර නෙමෙයි. හරිද? වඩා පුළුල් සංකල්පය වෙන්නේ ව්‍යවසායකත්වය. ව්‍යාපාර කියලා කියන්නේ මේ ටික විතරයිනේ පුතා. ව්‍යවසායකත්වය කියලා කියන්නේ ඔන්න බලන්න දැන් වෙනස් වෙන විදිහ. ව්‍යවසායකත්වය කියලා කියන්නේ මේ සේරම ටික. මේ සේරම ටික තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. මේක විතරක් මොකක්ද? මේ ටික විතරක් මොකක්ද? ව්‍යාපාර. මේ සමස්තය ගත්තාම මේක මොකක්ද? ව්‍යවසායකත්වය. මම කියන එක පැහැදිලිද? තේරුණාද? ඒ නිසා පටල ගන්න එපා. පුළුල් සංකල්පය එහෙම වුණොත් මොකක්ද? ව්‍යවසායකත්වය. ඒක ඇතුලේ තියෙන පටු සංකල්පය තමයි මොකක්ද? ව්‍යාපාර. හරිද? ඒ කියන්නේ ව්‍යවසායකත්වයේ ගත්තත් ව්‍යාපාර ගත්තත් මේ වැඩ ටික වෙනව ළමයි. දැන් උදාහරණයක් විදිහට Toyota එක අපි ගමු ව්‍යාපාරයක් විදිහට, Tesla එක අපි ගමු ව්‍යවසායකත්වයේ විදිහට. Toyota එකයි Tesla එකයි ළමයි දෙන්නම ලාභ අරමුණින් අවශ්‍යතා සහ වමනා සපුරන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ බෙදා හැරීම අලෙවි අනුබද්ධ කටයුතු කරනවද නැද්ද? කරනවා. හැබැයි Tesla එක වෙනස් වුණේ Toyota එකට වඩා. Tesla එක අවස්ථා ග්‍රහණය කරලා අවදානම් කළමනාකරණය කරලා මොනවාද සම්පාදනය කරේ? නව්‍යතා සම්පාදනය කරා. පැහැදිලිද? මම කැමතියි ඔයාලා මේ සටහන ටියුට් එකේ නම් පොඩ්ඩක් බලන්න ඕනේ. හරිද? ටියුට් එකේ ඉඩ තියෙන තැනක හරි නැත්නම් දැනට ඔයා කොලයක හරි ලියාගන්න මල්ලි මේක විකලන්න ෂෙයා කරා. හරිද? දැනට ඔයා කොලයක හරි සටහනක් දාගන්න. හරිද? ඕක තමයි ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය අතර වෙනස. එතකොට ව්‍යාපාර කියලා කියන්නේ පටු සංකල්පය, ව්‍යවසායකත්වය කියලා කියන්නේ පුළුල් සංකල්පය. මතක තියාගෙන ඉන්න. මේක ටක් ගාලා ඇඳගන්න. ස්ක්‍රීන්ෂොට් ගහලා නිකන් ඉන්න එපා. ටක් ගාලා ඇඳගන්න. লীලා ඉවරයි ඉන්නවනම් පුතේ අත උස්සන්න. লীලා ඉවරයි අත උස්සන්න. লীලා ඉවරයි අත උස්සන්න. හරිද? Okay. Right. අපි බලමුද? එන්න ලියලා ඉවරයිනේ. හරි. මම ප්‍රසන්ටේෂන් එකට යන්නද? මොකද ප්‍රසන්ටේෂන් එකට ගියොත් ආයි මේක ගන්න බෑ හොඳේ. හරිද?
ලියා ගන්න බැරි වෙච්ච අය මල්ලි මේක ආයි දාන්න ස්ක්‍රීන්ෂොට් එකක් ටක් ගාලා ගහගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ලියන්න බැරි වෙච්ච අය ස්ක්‍රීන්ෂොට් එකක් ටක් ගාලා දාගන්න. හරි. දැන් ඔයාට ලියන්න තියෙනවා හොඳේ. ඇයි දන්නවද? දැන් ඔයාට ලියන්න තියෙනවා. මේ මෙතන ලියන්න තියෙනවානේ. ව්‍යවසායකත්වය හා ව්‍යාපාර අතර ඇති සම්බන්ධතාවය. හරි. මෙන්න මෙතන අපි මෙන්න මෙහෙම ලියාගෙන යමු. ලියාගෙන යන්න. හරි. ලියන්න මෙහෙම. මිනිස් අවශ්‍යතා සහ උවමනා හඳුනාගෙන මිනිස් අවශ්‍යතා සහ උවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා මිනිස් අවශ්‍යතා සහ උවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා අවදානම් කළමනාකරණය හා ඒවා තෘප්තිමත් කිරීම සඳහා අවදානම් කළමනාකරණය හා නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය අවදානම් කළමනාකරණය හා නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය අවදානම් කළමනාකරණය හා නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වයේ ලෙස හැඳින්වේ. ව්‍යවසායකත්වයේ ලෙස හැඳින්වේ. right ලිවද හරි බලමු ඊළඟට මොකද්ද කියන්නේ දැන් මේ ඇවිල්ලා ඇත්තටම ළමයි මේක බැලුවොත් ඔයාලට පේනවා හරිද මේ ඇවිල්ලා තියෙන්නේ ව්‍යවසායකත්වයේ නිර්වචනයනේ ළමයි මේ තියෙන්නේ ව්‍යවසායකත්වය මේ තියෙන්නේ ව්‍යාපාරවල නිර්වචනය මේ ව්‍යවසායකත්වය මේ ව්‍යාපාර බලන්න ව්‍යාපාර කියලා කියන්නේ මොකද්ද දැන් මේක දන්නවනේ මිනිස් අවශ්‍යතා සහ වමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම බෙදා හැරීම හා ඊට අනුබද්ධ කටයුතු ව්‍යාපාර ලෙස පුළුල්ව විග්‍රහ කළ හැක මේ අනුව බලන්න ව්‍යාපාර විසින්ද මේ අනුව ව්‍යවසායකත්වය තුලින්ද ව්‍යාපාර විසින්ද මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිපදවීම හා ඒ ආශ්‍රිත සේවාවල නිරත වේ. හරිනේ මම අර කලින් කිව්වේ. ව්‍යවසායකත්වයේ ගත්තත් ව්‍යාපාර ගත්තත් මේ දෙගොල්ලම ළමයි මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන්න මොනවද හදන්නේ? භාණ්ඩ හා සේවා නිපදවීම හා බෙදා හැරීම ආශ්‍රිත සේවාවල නිරත වෙනවා. හැබැයි බලන්න. නමුත් ව්‍යාපාරවලට සාපේක්ෂව ව්‍යවසායකත්වයේ විසින් මෙන්න highlight කරගන්න ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම අවදානම් කළමනාකරණය හා නව්‍යතා සම්පාදනය මොකද්ද කියන්නේ නමුත් ව්‍යාපාරවලට සාපේක්ෂව ව්‍යාපාරවලට වඩා ව්‍යවසායකත්වයේ විසින් ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම අවදානම් කළමනාකරණය හා නව්‍යතා සම්පාදනය යන කටයුතු වලද නිරත වේ. හරිනේ. කියන්නේ ව්‍යාපාරවලට වඩා ව්‍යවසායකත්වයේ පුළුල් කියන එක. ඒ අනුව highlight කරගන්න. සියලු ව්‍යවසාය ව්‍යාපාර වන නමුත් ව්‍යාපාර ව්‍යවසායන් නොවන බව. හරිද? සියලු ව්‍යවසාය ව්‍යාපාර හොඳයි ඇයි ඒ? මේකනේ පුළුල් සංකල්පය. ව්‍යවසායකත්වය මේක තමයි පුළුල් සංකල්පය. පටු සංකල්පය මොකක්ද? ව්‍යාපාර. එහෙනම් සියලු ව්‍යවසාය අනිවාර්යෙන් මොනව බවට පත් වෙනවද? ව්‍යාපාර බවට පත් වෙනවා. ඒකයි. සියලු ව්‍යවසාය ව්‍යාපාර වන නමුත්
ව්‍යාපාර ව්‍යවසායන් නොවන බවද? දැන් අපේ රටේ හරියට ඔය සංකල්ප දෙක හරියට පුතේ පටල ගන්නවනේ. අපි හිතනවා මේ ව්‍යවසායකත්වයයි ව්‍යාපාරයි දෙකම එකයි. කවුරු හරි මිනිස්සෙක් ගෙවල් ළඟ පොඩි සිල්ලර කඩයක් දාගත්තොත් අපි හිතනවා අන්න ව්‍යවසායකයා. එයා ව්‍යවසායකයා නෙමෙයි. එයා කවුරු විතරයිද? එයා ව්‍යාපාරිකයෙක් විතරයි. කෙනෙක් මතක තියාගන්න ව්‍යවසායකයෙක් වෙන්නේ මෙන්න මේ උඩ හයිලයිට් කරපු කාරණා තුනම සම්පූර්ණ වෙන්න ඕනේ. මොනවාද? අවස්ථා හඳුනගෙන අවදානම් කළමනාකරණය කරලා මොනව කරන්න ඕනේද? නව්‍යතාවයක් අලුත් දෙයක් සම්පාදනය කරන්න ඕනේ. හරිද? දැන් ඔයා හිතන්න මෙහෙම. ඔයත් අපි මේ මං උගන්වනවා වගේම ඔයත් අනාගතයේ ටියුෂන් ගුරුවරයෙක් බවට පත් වෙලා ඔයත් ආයතනයක උගන්වනවා. ඔයා ව්‍යවසායකයෙක් නෙමෙයි. ඔයා කවුරු විතරයිද? ඔයා ව්‍යාපාරිකයෙක්. ඇයි ඔයා මේ මම කරන ව්‍යාපාර කටයුත්තම ඔයා කරනවා. හැබැයි මෙහෙම කරොත් ඔයා උගන්වනවා. හැබැයි ඔයා උගන්වනකොට අපි හිතමු මොකක් හරි අලුත් මෙතඩ් එකකට පොඩි රිස්ක් එකක් අරගෙන අලුත්ම විදිහේ වෙනස්ම විදිහේ ටියුට් එකක් ළමයාට දීලා පොඩි නව්‍යතාවයක් සම්පාදනය කරලා ඔයා පන්තිය උගන්වනවා. පැහැදිලිද? අන්න එහෙම කළොත් අපි අඳුන ගන්නවා ඔයා කවුද? ව්‍යවසායකයා. හරිනේ? හා. එහෙනම් ඒ කොටස් ටිකත් ඉවරයි. හරිද? එතකොට මේ කාරණාවත් ඉවරයි ආපොඩකින්. මේකේ තව එකක් මට අමතක වුණා. ඒක නැද්ද? ඒක තියෙනවා. ඔව්. ඒකත් හයිලයිට් කරගන්න. ව්‍යවසායකත්වයේ අවසාන ප්‍රතිඵලය ව්‍යාපාර. ව්‍යවසායකත්වයේ අවසාන ප්‍රතිඵලය ව්‍යාපාර. ඒ කියන්නේ අවස්ථා හඳුනගෙන අවදානම් කළමනාකරණය කරලා නව්‍යතා සම්පාදනය කරලා අන්තිමට පටන් ගන්න ව්‍යාපාරයක් නේ. ඒ කියන්නේ ව්‍යවසායකත්වයේ කෙලවර වෙන්නේ කොතනින්ද පුතා? ව්‍යවසායකත්වයේ කෙලවර වෙන්නේ මොකක් පටන් අරන්ද? ව්‍යාපාරයක් පටන් අරගෙන. ඔන්න එහෙනම් මතක තියාගෙන ඉන්න. ව්‍යවසායකත්වයේ කෙලවර වෙන්නේ මොකක් පටන් අරන්ද? ව්‍යාපාරයක් පටන් අරගෙන. පැහැදිලිද? අද දවසේ අවසාන මාතෘකාව. හරිද? අද දවසේ අපි කතා කරන අන්තිම මාතෘකාව මෙන්න මේක. මොකක්ද? ව්‍යවසායකත්වය හා ආර්ථික සංවර්ධනය අතර ඇති සම්බන්ධතාවය. ටියුට් එකේ කියන ලස්සන සටහනක් දීලා තියෙනවා. හරිද? ටියුට් එක ආවම ක්ලාස් එකේ රෙකෝඩින් එක ගන්න පුළුවන්ද? කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. ටියුට් එක ආවම ඔයාලට ඕන වෙලාවක රෙකෝඩින් එක බලන්න පුළුවන්. රෙකෝඩින් එක ගන්න පුළුවන් ඔයාලට. හරි. මෙන්න මේක ලියන්න. ව්‍යවසායකත්වයේ තුලින් රටක නව නිෂ්පාදිත බිහි කරයි. ව්‍යවසායකත්වයේ තුලින් රටක නව නිෂ්පාදිත බිහි කරයි. ව්‍යවසායකත්වයේ තුලින් රටක නව නිෂ්පාදිත බිහි කරයි. මේ නිසා රටේ දල ජාතික නිෂ්පාදනය ඉහළ යෑම සිදුවේ. මේ නිසා රටේ දල ජාතික නිෂ්පාදනය ඉහළ යෑම සිදුවේ. ව්‍යවසායකත්වයේ තුලින් රටක නව නිෂ්පාදිත බිහි කරයි. මේ නිසා රටේ දල ජාතික නිෂ්පාදනය ඉහළ යෑම සිදුවේ. බලන්න ඊළඟට මොකද්ද කියන්නේ? ව්‍යවසායකත්වයේ නිසා මොකද වෙන්නේ? නව රැකියා අවස්ථා උදා වීම අපි මේව කතා කරානේ. වෙළඳපළ කටයුතු පුළුල් වීම, නව තරඟකාරී වෙළඳපළවල් බිහිවීම, නව ව්‍යාපාර ආරම්භ වීම යන දේ ආර්ථිකය තුල සිදුවේ. හරිද? මේ ඇත්තටම අපි කතා කරපුවම තමයිනේ. හරිද? දැන් මතකද අපි මේ ටික කතා කරා මේ ව්‍යවසායකත්වයේ සමාජ හා ආර්ථික ප්‍රතිලාභ ගැන කතා කරනකොට මේව කතා කරා. මේ උඩ ටිකත් කතා කරානේ. නව නිෂ්පාදිත බිහි වෙනවා, රටේ නිෂ්පාදනය ඉහළ යනවා, නව රැකියා අවස්ථා උදා වෙනවා, වෙළඳපළ කටයුතු පුළුල් වෙනවා, නව තරඟකාරී වෙළඳපළවල් බිහි වෙනවා, නව ව්‍යාපාර ආරම්භ වීම. එමෙන්ම මේකත් කතා කරා. රටේ ප්‍රාදේශීය සම්පත් වැඩි වශයෙන් භාවිතයට ගැනීම තුළින් ඒ සඳහා වන ඉල්ලුම ඉහළ යයි. ව්‍යවසායකත්වයේ නිසා ඇතිවන මෙවැනි වෙනස්කම් නිසා ආර්ථික වර්ධනය වඩාත් වේගවත් වී ආර්ථික සංවර්ධනය ඇති වේ. හරිනේ? දැන් බොහොම සරල දේවල් ටිකක් තියෙන මෙහෙමයි.
මේ ටික පාඩම් කරගන්නකොට ඔයා ඡේද විදිහට පාඩම් කරගන්නවට වඩා පොයින්ට් ෆෝම් එකක් මතක තියාගන්න. එකක් ඔන්න රටක මොකක්ද? නව නිෂ්පාදිත බිහි කරනවා. මේ නිසා මොකද වෙන්නේ? දල ජාතික නිෂ්පාදනය ඉහළ යනවා. නව රැකියා අවස්ථා උදා වෙනවා. නේ? වෙළඳපළ පුළුල් වෙනවා. වෙළඳපළ කටයුතු පුළුල් වෙනවා. 4. නව තරඟකාරී වෙළඳපළවල් බිහි වෙනවා. 5. නව ව්‍යාපාර ආරම්භ වීම. 6. තව ගන්න පුළුවන්. 7 මොකක්ද? ප්‍රාදේශීය සම්පත් වැඩි වශයෙන් භාවිතයට ගැනීම. 7. ඔන්න ඔහම තමයි යන්නේ. හරිද? ව්‍යවසායකත්වයේ නිසා හරිනේ ආර්ථික වර්ධනය. ඉතින් මේකේ අන්තිමට මොකද වෙන්නේ ළමයි? මේ හැමදේම වෙලා ආර්ථික වර්ධනය වඩාත් වේගවත් වෙනවා. මේක 8ද 9ද? 8. ආර්ථික සංවර්ධනය ඇති වේ. බලන්න මේ ගැලීම් සටහන පුතේ මේක ඉතාම වැදගත්. ඔන්න බලන්න ව්‍යවසායකත්වයේ නිසා මොකද වෙන්නේ? නව රැකියා අවස්ථා බිහි වෙනවා. ඒක තේරෙනවනේ නේ? ඔන්න ව්‍යාපාර පටන් ගන්නවා නේ? එතකොට ව්‍යවසායකත්වයේ නිසා නව ව්‍යාපාර බිහි වෙනවා කියන්නේ මොනවද බිහි වෙන්නේ? මිනිස්සුන්ට අලුත් රැකියා ටික, නව රැකියා අවස්ථා ටික බිහි වෙනවා. ඊට පස්සේ දැන් අර අපි කතා කරපුවම තමයි නේ? මතකද මම මේක ලස්සනට ලියෙව්වා? හරිද? මතකද මම මේක ලියෙව්වා? නව රැකියා අවස්ථා බිහි වෙනවා. නව රැකියා අවස්ථා බිහි වුණාම මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ ආදායම ඉහළ යනවා. මිනිස්සුන්ගේ ආදායම ඉහළ යනවා කියන්නේ මොකද්ද? ක්‍රය ශක්තිය. මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය කියලා කියන්නේ මොකද්ද? ක්‍රය ශක්තිය කියලා කියන්නේ මොකද්ද? මිලදී ගැනීමේ හැකියාව. ක්‍රය ශක්තිය කියලා කියන්නේ මොකද්ද? මිලදී ගැනීමේ හැකියාව. දැන් මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය මිලදී ගැනීමේ හැකියාව ඉහළ ගියාම භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. ඒක හරිනේ. ඔයාගේ අතට ළමයි ආදායම වැඩි වුණොත් ඔයාගේ පඩිය 50000යි. ඔයාට ලබන මාසෙ ඉඳන් 70000ක පඩියක් ලැබුණා කියලා හිතන්න. ඔයාට 70000ක් දක්වා පඩිය වැඩි වුණොත් ඔයා වැඩිපුර භාණ්ඩ හා සේවා වෙළඳපොලෙන් ගන්නවද නැද්ද? ගන්නවා. ආයෙනම් වැඩිපුර භාණ්ඩ හා සේවා ගන්නවා කියන්නේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. පුතේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යනවා කියන්නේ නිෂ්පාදනය මොනව කරන්න වෙනවද? වැඩි කරන්න වෙනවා. පැහැදිලිද? අන්න බලන්න. භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. එතකොට නිෂ්පාදනය වැඩි කරන්න වෙනවා. දැන් නිෂ්පාදනය වැඩි කරන්න යනකොට ආපහු ව්‍යාපාර කටයුතු පුළුල් වෙලා නව රැකියා අවස්ථා බිහි වෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. අපේ ව්‍යාපාර ආයතනයේ අපි මෙච්චර දවස් ඒකක 1000යි හැදුවේ කියලා හිතන්න. ඒකක 1000යි හැදුවේ. නමුත් දැන් අපේ ව්‍යාපාරයේ නිෂ්පාදනය වැඩි වෙලා අපි ඒකක 2000ක් හදනවා. අපිට අවශ්‍ය සේවක ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. අපිට අවශ්‍ය සේවක ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මොනවද බිහි වෙන්නේ? නව රැකියා අවස්ථා බිහි වෙනවා. ඒ කියන්නේ මතක තියාගන්න නිෂ්පාදනය වැඩි වෙනවා කියන්නේ ඔටෝමැටිකලි මොකද වෙන්නේ? නව රැකියා අවස්ථා බිහි වෙනවා කියන එක. පැහැදිලිද? ඕක මෙතන ටියුට් එකේ න ලස්සන්ටම රූප සටහනක් දීලා තියෙනවා මේ බලන්න. ටියුට් එකේ මෙන්න මෙහෙම ලස්සන මල්ලි මේක පොඩ්ඩක් ෂෙයා කරන්න. ටියුට් එකේ මෙන්න මෙහෙම ලස්සන රූප සටහනක් ඕගලන්ට දීලා තියෙනවා. ඉතින් මේක ඕගලන්ට බලා ගන්න පුළුවන්. හරිද? රයිට්. ඒකත් එක්ක ඇත්තටම මේ මාතෘකාව අපි ලබන සතියේ පටන් ගමු. ව්‍යවසායකත්වයේ නව ප්‍රවණතා ටික. ඒකත් එක්ක ඇත්තටම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙච්ච කොටස් ටික ඉවර වෙනවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපි අර නම්බර එක අපි දාමු. ඒ නම්බර එකට ඔයාලට අග්ගාලා WhatsApp මැසේජ් එකක් දාන්න. රයිට්. නිබන්ධන හම්බෙච්ච නැති අය වහාම නිබන්ධන ටික ඉල්ල ගන්න. මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට මට WhatsApp මැසේජ් එකක් දාන්නත් පුළුවන්. මේක මගේ නම්බර එක. 077 02 8යි 75යි 81. මට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. හරිනේ? රයිට්. මම හිතනවා අද අවුලක් නෑ නේද? අද හොඳටම වැඩේ තේරුණා නේද? පොඩි කමෙන්ට් එකක් දෙන්නකෝ. වැඩේ කොහොමද? අද පන්තිය කොහොමද? ඕකේද? රයිට්. අපි හොඳ ප්‍රසන්ටේෂන් දාලා ලස්සන ටියුට් දීලා වැඩේ අපි ලස්සනට කරගෙන යනවා. තේරුණා නේද? වැඩේ ඕකේ නේද? රයිට්. නේද? BS ගුරුවරු 1000ක් අතරේ රදීශ සර් සුපිරි නේද? හරිද? රයිට්. අවුලක් නෑනේ? ඕකේ. හරි. රයිට්. හරි. වැඩේ සුපිරි. මරුස අද හොඳටම තේරුණා අද පාඩම නියමයි. සුපිරි. අද ගොඩාක් හොඳයි. ගොඩාක් හොඳට තේරුණා. හොඳට තේරුණා කියලා හાર્ට් එකකුත් දාලා තියෙනවා. හරි. සුපිරි. සුපිරි කියනකොට see you
P කියලා දාලා තියෙනවා right හරි සර් තමයි හොඳටම කරේ ගැම්මක් තමයි මරු මම අද සර් ක්ලාස් එකට ආවේ ඒක ඇත්තටම හොඳයි ක්ලාස් එකේ උගන්වපුවා හොඳට තේරුණා thank you very much හරි thank you sir superior තේරුණා එහෙනම් අපි එහෙනම් ලබන සතියේත් මේ වෙලාවට හම්බෙමු එහෙනම් thank you හැමෝටම පන්තියට සම්බන්ධ වුණාට එහෙනම් හැමෝටම good night උත්සරණයි god bless එහෙනම් ගිහලා එන්න අපි ලබන සතියේ හම්බෙමු